හරි එහෙනම් අද 2024 ඇප්ලයිඩ් පේපර් එකේ සරල අනුමැතිය චරිතය ගාන සාකච්ඡා ගන්න යන්නේ. ඒක විතරක් නෙමෙයි ඒකට අදාළ තියරි සහ මේ පාර වෙන්න පුළුවන් වෙනස්කම් මොනවද කියලා කතා කරනවා. මොකද මේ 2024 ගාන ඇප්ලයිඩ් පේපරෙන් පොඩ්ඩක් අමාරුයි එක පතරක් ලේසි. ඒ කියන්නේ ඒකටස ලේසි. රචනා ප්‍රශ්නේ පොඩ්ඩක් කියන්නේ වෙනස් වුණු තැන් තිබ්බා. දෛශික බලය ගන්න මම ඒක සාකච්ඡා කරලා දාලා තියෙනවා. ඒ වගේ මේ එතකොට මේ සරල අනුවර්තී චලිතය කියන්නේ ලකුණු 150ක්. හරිද? මුළු පේපරේ ඇප්ලයිඩ් පේපරේ ලකුණු 10න් දෙන්නේ 10න් 150. එතකොට මෙන්න මේ 150 ලේසියෙන් ඔයාලා ගත්ත හැකි. මේක කොටස් දෙකකට බෙදලා නැහැ අනිත් ප්‍රශ්න වගේ. මේ වගේ ප්‍රශ්න පේපරේටම දෙකයි තියෙන්නේ. සරල අනුවර්තීය චලිතයයි ගුරුත්ව කේන්ද්‍රයයි. එතකොට මෙන්න මේකට මේ පේපරේ 13 වෙනි ප්‍රශ්නේ. සරල අනුවර්තීය චලිතය මේක කරන්න වන මහා ලොකු සමීකරණ සූත්‍ර තියරි එහෙම ගොඩාක් නැහැ මතක තියාගන්න. සාධනයන් එහෙම මොකුත් නැහැ. මේක තනිකරම මේ හිතෙන් මවා ගැනීමක් තියෙන සහ සමීකරණ 2යි 3යි තියෙන්නේ. ඊටාම සරල සමීකරණ මතක තියාගන්න ලේසි. ඉතින් මේ ප්‍රශ්නේ මම හදන්න නැත්නම් මම කියනවා මෙන්න මේ වීඩියෝ එක බලලා තීරෙත් එක්ක කියලා දෙනවනේ. මේක හදන්න තෝරගන්න කියලා. මොකද අපරාධයක් වෙන්නේ මේ ලකුණු 150 හැමෝම හදනවා. හරිද? මේ ප්‍රශ්නේ මාර ලේසි. මැත්ස් දන්න අය හැමෝම මේ ප්‍රශ්නේ තෝරගන්න හදන්න. කාලය කළමනා කර ගැනීම සහ ඒකේ තියෙන පහසු නිසා. 2024 ගානට යන් මේකේ පොඩි වෙනසක් වෙලා තියෙනවා වෙන දෙන රටාවට වඩා පොඩි වෙනසක්. ආරම්භයේදී පොඩි වෙනසක් වෙලා තියෙනවා. ඒක නිසා මේ ගාන හදාගන්න බැරි වුණ අයත් හිටියා. හරිද? එයාලා කියලා තියෙද්දිත් මේ ගාන හදාගන්න බැරි වුණ අය හිටියා. ඒතකොට මම මෙතන ලියන්නම් 2024 A level 2024 A level 13 වෙනි ප්‍රශ්නේ. 13 වෙනි ප්‍රශ්නේ. හරි. අනේ මොනවද ඇප්ලයි. ඇප්ලයිඩ් 13 වෙනි ඇප්ලයිඩ් පේපරේ 13 වෙනි ප්‍රශ්නේ. හරි. ඒකේ කියලා තියෙනවා ඔක්කොම කලින් කියන්නම්කො මේ සරල අනුවර්තීය චලිතයක් කියන්නේ මේ මොකද්ද කියලා. මේ ඇදෙන තන්තු සම්බන්ධ ගැටලු තමයි මේකෙන් දෙන්නේ. ඒ කියන්නේ තන්තුවක් ඇදලා අතාරිනකොට ඒකේ සිදුවන චලිතයක් තියෙනවානේ. ඒ කියන්නේ මේක ඇත රබර් පටියක් ඇදලා ඇතෑරියාම ඒක සිදුවන චලිතයක් තියෙනවානේ. රබර් පටිය සිදු කරන චලිතය. ඔන්න ඔය රබර් පටියට කෙරෝලේ අංශුවක්, ඒ කියන්නේ ඇදෙන තන්තුවකට කෙරෝලේ අංශුවක් ගැට ගහපු ගණන් තමයි දෙන්නේ. ඒ කියන්නේ අංශුවක් ගැට ගහලා ඕක ඇදලා අතාරිනවා. සරලම ඕක වෙන්නේ. එතකොට ඔය තන්තුව ඇදිලා තියෙන තාක්කල් ඔය සිදු කරන චලිතය ඒකාකාරී චලිතයක් නෙමෙයි. මේක වෙනස් වෙනවා එන්නේ. හරිද? මේකේ ත්වරණයේ තියෙන දිශාව, ප්‍රවේගය, විස්ථාපනය හරිද? ඕවා එන්න වෙනස් වෙනවා. ඒකාකාරී චලිතයක් නෙමෙයි නිකන්. ඒකාකාරී ත්වරණයෙන් යනවා. ඒ වගේ එකක් නෙමෙයි. මේකේ ත්වරණයත් එන්න අඩු වෙනවා, එන්න වැඩි වෙනවා. එහෙම සින්නක් තියෙන්නේ. හරිද? එතකොට මේක තනිකරම මේ මාර ලේසි හරිද? බලන්නකො. එතකොට මේ තන්තුවක ස්වභාවික දිග කියන්නේ එයා ඇදෙන්නේ නැතුව නිකන් ඔහොම තිබ්බොත් එහෙම මේ තන්තුවේ ස්වභාවය රබර් පටයක් නම් රබර් පටිය මෙහෙම තියෙද්දි අදින්නේ නැහැ නිකන් ලාවට කෙලින් කරන් ඉන්නවා. හරි? ලාවට කෙලින් කරන් ඉන්නවා තන්තුව. එතකොට ඒක තමයි යාගේ ස්වභාවික දිග කියලා කියන්නේ. එතකොට මේ තන්තුත් නිකන් ආනත් තලයක් මත තියලා හරි නැත්තම් සිවිලිමක එල්ලලා ඕන විදිහකට තියෙන්න පුළුවන්. ඒ ගාන එතකොට බල ක්‍රියා කරන විදිහ දැන් ආනත් තලයක තියලා තිබ්බොත් එහෙම ඒ කෙරවලට ගැට ගහලා තියෙන අංශුවේ බරෙන් ඒ තන්තුව මත තියෙන බලපෑම වෙන්නේ පැත්තරනේ. හරි ආනතෝනේ. අන්න ඒ වගේ ඒවා ගන්න ඕනේ. හරි බලමු. ස්වභාවික දිග A වන සැහැල්ලු ප්‍රත්‍යස්ත තන්තුවක එක් කෙළවරක් O අචල ලක්ෂයකටද අනික් කෙළවර ස්කන්ධ M වූ P අංශුවකටද ඈඳා P සිරස් චලිතයේ යොදවා ඇත. හරි. අංශුව සිරස්ව පහළට ගමන් කරන විට O ට පහළින් OA සමානයි සිම්පල් A වන A ලක්ෂය පසු කරද්දී එහි වේගය මූල 2යි AG වේ. ඕට පහලින් ඕට 3යි පහලින් වූ B ලක්ෂයේදී අංශුව ෂණික නිශ්චලතාවට පත් වේ. තන්තුවේ ප්‍රත්‍යස්ථතා මාපාංකය 3 බෙදීම 2යි mg බව පෙන්වන්න. 3 බෙදීම 2 වතාවක් mg බව පෙන්වන්න. හරි. මේ කියදෙන ස්වභාවිකදී සිම්පල් A වන සැහැල්ලු ප්‍රත්‍යස්ථ තන්තුවක එක් කෙළවරක් O අචල ලක්ෂයකටද අනික් කෙළවර ස්කන්ධයේ M වූ P අංශයකටද ඈඳා. ඒක ඇඳ ගන්න. ඒ කියලා තියෙන එක ඇඳ ගන්න. කොහොමද? මම නිකන් O අචල ලක්ෂයක් ඇඳ ගන්නවා. මම මෙතන O කියලා ලකුණු කරනවා. හරිද? මෙන්න තියෙනවා තන්තු ස්වභාවික දිග A. හරි. තන්තුවේ ස්වභාවික දිග මෙන්න මෙතන මුලේ ඉඳලා ලකුණු කරන්න. මේ අචල ලක්ෂයට ඇඳලා තියෙන තැන ඉඳන් ලකුණු කරන්න. හරි.
ඔය තන්තුවේ ස්වභාවික දිග A. මෙන්න මෙයාට P කියලා අංශුවක් ගැට ගහලා එයාගේ ස්කන්ධය M P කියලා අංශුවක් ගැට ගහලා තිනවා. මෙයා සිරස් චරිතය යොදවලා දිනවා. ඒ කියන්නේ මේ උඩ ඉඳන් ඇතෑරිය සිරස් චරිතය තමයි. හැබැයි එතකොට තන්තු ඇදිලා නැහැ. හොඳට මතක තියාගන්න. තන්තු ඇදිලා නැහැ. මෙතන ඉඳන් වගේ ඇතෑරියොත් එහෙම තන්තු ඇදිලා නැහැ. කොහොම හරි සිරස් චරිතය යොදවලා දිනවා කියන්නේ. නැත්තම් මෙයා පහළට ඇදලා අතාරින්නත් පුළුවන්. එතකොට තන්තු ඇදිලා තියෙනවා. ඊට පස්සේ කියනවා P සිරස් චරිතය යොදවා ඇත. අංශුව සිරස්ව පහළට ගමන් කරන විට ඕට පහලින් OA සමානයි සිම්පල් A. ඒ කියන්නේ OA සමානයි සිම්පල් A වෙන. ඒ කියන්නේ මෙන්න මෙතන තමයි A ලක්ෂය තියෙන්නේ. හරිද? මෙන්න මේ මට්ටමට තමයි A ලක්ෂය කියලා කියන්නේ. හරිද? මෙන්න මේ මට්ටම මේ ලක්ෂයට තමයි එතකොට A කියලා කියන්නේ. කැපිටල් A. මෙතන OA සමානයි සිම්පල් A වන පරිදි දැනගන්න ඕනේ අපි. එතකොට මේ තියෙන්නේ තන්තුවේ ස්වභාවික දිගට ඇවිල්ලා. හරි. OA සමානයි කැපිටල් A ලක්ෂ OA සමානයි සිම්පල් A වන A ලක්ෂය පසු කරද්දී එහි වේගය දීලා තියෙනවා. සිරස පහළට යනකොට මූල 2යි AG. මෙන්න මෙයාගේ පහළට ප්‍රවේගය මූල 2යි AG කියලා දීලා තියෙනවා. මෙන්න මෙයාගේ ප්‍රවේගය මේ අවස්ථාවේදී මෙයාගේ පහළට තියෙන ප්‍රවේගය දීලා තියෙනවා මූල 2යි AG කියලා. ඕට 3A පහළින් වූ B ලක්ෂයේදී අංශුව ෂණික නිශ්චයතාවට පැමිණේ. අංශුව ෂණික නිශ්චයතාවට පැමිණේ කියලා තියෙනවා. ඒවා බය වෙන්න එපා. මේකේ මේ සමීකරණ ඔක්කොම ගාන හදාගෙන යද්දි දෙන්න. හරි. බලන්න. දැන් මම මේ රූපෙම තමයි මම මෙතන අඳින්නේ ඈ මේ. එන රූපයක් කියලා ඉතින් මම මැද්දෙන් පොඩ්ඩක් මකන්න. එතකොට හරියි. හරි. මෙතන තියෙන O ලක්ෂය. මෙන්න මෙතන. P අංශුව ස්කන්ධයෙන් O වලින්ද මේ හැමතිස්සෙම ස්වභාවික දිග ලකුණු කරගන්න. තමයි මෙතනම ලකුණු කරගන්න මෙයාගේ ප්‍රත්‍යස්ථතා මාපාංකය ලැම්ඩා කියලා එකක් තියෙනවා. ප්‍රත්‍යස්ථතා මාපාංකය ලැම්ඩා. මොකද්ද ප්‍රත්‍යස්ථතා මාපාංකය කියන්නේ? මම කිය දෙන්නම්. ලකුණු කරගන්න ලැම්ඩා කියලා. එතකොට මෙයාගේ බර තියෙනවා පල්ලෙහාට mg. මේවා ටික ලකුණු කරගන්න ඕනේ. දැන් මේ තන්තුව ඇදිලා තියෙන්නේ. තන්තුව ඇදිලා තියෙන හින්දා මෙයාට යම්කිසි ආතතියක් තියෙනවා. අපි බලමු ඒක දැන් අපිට අවශ්‍ය කියන්නේ. මේ ගාණේදී නම් අවශ්‍ය නැහැ. නමුත් මීට කලින් ඇවිල්ලා තියෙන අවුරුදු වල මම කියවනේ මේ ගාණ පොඩ වෙනස් කියලා. මීට කලින් ඇවිල්ලා තියෙන අවුරුදු වල හදන විදිහත් මම ඔයාලට කියන්නම්. ඊට කලින් මේක බලා ගන්නකො. හරි. දැන් තන්තු 3A දිගක්. O වල ඉඳලා 3A දිගක් ඇදිලා තිනවා A ලක්ෂය B කියලා ගන්න කියනවා. එහෙනම් මෙන්න මෙතන B ලක්ෂය කියලා ගන්නම්කො. එතකොට මෙතන ඉඳන් මෙතෙන් තියෙන දුර 3A නම් මෙතෙන් ඉඳන් මෙතෙන්ට A නම් මෙතන ඉඳන් මෙතෙන්ට 2A දුරක් තියෙනවා. මෙන්න මෙහෙම තියෙනවා. හරි. හරි. දැන් යම් එහා පැත්තට පොඩි තියරි කෑල්ලක් කියලා දෙන්න. බලන්නකො. මෙන්න මෙහෙම. මම ගන්නම් මේ ස්වභාවික දිග L වෙන ස්වභාවික දිග L වෙන මේ ඇදෙන තන්තු වල තියෙනවා ප්‍රත්‍යස්ථතා මාපාංකය කියලා එකක්. එතකොට මෙන්න මේ ස්වභාවික දිග L හරිද? ඊට පස්සේ ඇදිලා තියෙන දුර E. ඇදිලා තියෙන දුර E. ඒකට කියනවා අපි විතතිය කියලා. ස්කන්ධ M වන අංශුවක් ගැට ගහලා තියෙනවා. හරිද? මෙයාගේ හරි. මෙන්න මෙයාගේ පහළට තියෙනවා ස්කන්ධ mg ස්කන්ධයෙන් එන බර තියෙනවා mg කියලා. එතකොට මෙන්න මේ තන්තු ඇදිලානේ. තන්තු ඇදිලා නම් තන්තුවට ආතතියක් තියෙනවා. ආතතිය ලකුණු කරන්නේ මෙහෙම. දෙපැත්තෙන්. හරිද? මෙහෙරක් තියෙනවා. මේක හොඳට මතක තියාගන්න මේ දෙපැත්තෙන් ඇදෙන්නේ. හරිද? මෙතනින් අංශුව මත ක්‍රියා කරනවා මෙන්න මේ වගේ ආතතිය. සිවිලින් මත ක්‍රියා කරනවා මෙන්න මේ වගේ ආතතියක්. එකම තන්තු සැහැල්ලු නිසා එකම ආතතියක් එන්නේ. හරි. ඒ කියන්නේ මෙතන T නම් මෙතනත් T ම තමයි. මට කියන්න ඕනේ මෙන්න මේ වගේ අවස්ථාවක ඔයාලට T ලියන්න පුළුවන්. T සමානයි ලැම්ඩා E බෙදීම L කියලා. ලැම්ඩා E බෙදීම L. හරි. එතකොට මෙන්න මේකට E කියන්නේ විතතිය. හරිද? මේ L කියන්නේ ස්වභාවික දිග. E බෙදීම L කියන්නේ වික්‍රියාව. වික්‍රියාව කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ තන්තුවේ හරි. තන්තුවේ විතතිය මුල් දිගට දරන අනුපාතයට තමයි වික්‍රියාව කියන්නේ. ඔච්චර මතක තියාගන්න ඕනේ නැහැ. මෙන්න මේ සමීකරණ මතක තිබ්බනම් ඇති. හරි. ලැම්ඩා ප්‍රත්‍යස්ථ සමාපංගේ ලැම්ඩා E කියන්නේ ඇදුණු දිග L කියන්නේ ස්වභාවික දිග T කියන්නේ
ඒ අවස්ථාවේදී ආතතිය. මෙන්න මේ අවස්ථාවේදී ආතතිය. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මේ ලැම්ඩා l කියන්නේ මොකද්ද? ලැම්ඩා l කියන්නේ නියත e කියන එක්කෙනා විචල්යක්. මේ ඇදෙන දිග ඔයාලට වෙනස් කරගෙන මෙහාට e වැඩි වෙන්න t වැඩි වෙනවා. ආතතිය වැඩි වෙනවා. ඒ කියන්නේ තන්තුවක් ඇදෙන්න තන්තුවේ ආතතිය වැඩි වෙනවානේ. තේරෙනවද? එතකොට ඇදෙන එක අඩු වෙන්න ආතතිය මොකද වෙන්නේ? ඇදෙන ප්‍රමාණය අඩු වෙන්න ආතතිය අඩු වෙනවා. මේ හුග්ගේ නියමෙන් තමයි මෙන්න මේ සමීකරණය කරන්නේ. t සමානයි ලැම්ඩා e බෙදීම l. ඕක තමයි අපේ පළවෙනි සමීකරණය. එතකොට වෙන දැන ගණන් මෙහෙම එන්න ඕන බලන්න. මෙන්න මේ වගේ අවස්ථාවක් දෙනවා. හරි. මෙන්න මේ අවස්ථාවේ සමතුලිතයි කියලා කියනවා. යම් කිසි දිගක් එයාලා ඇදෙන දිගක් දීලා හරි. මෙන්න මේ අවස්ථාවේදී සමතුලිතයි කියලා අපිට කියනවා මෙන්න මේ ලැම්ඩා හොයන්න කියලා. හරි. ලැම්ඩා හොයන්න කියලා කියනවා. මේක මේ වෙනද වෙන විදිහ. වෙනද ආපු විදිය. අපිට ගානේ දෙන්නේ මුලින්ම මෙන්න මේ ප්‍රත්‍යස්ථා මාපාංකය හොයන්න කියලා. මේ සුපුරුදු රටාව කියන්නේ. වෙනදාවේ මෙන්න මෙහෙම වෙනවනේ. එයාලා දෙනවා මුලින්ම සමතුලිත අවස්ථාව. සමතුලිතයි කියන එකෙන් අපිට ගන්න පුළුවන් තර්කය මොකද්ද? මේ අංශය සමතුලිතයිනේ. හරිද? එතකොට අපි ගන්න තර්කයට ලැම්ඩා කියන එක නම් කොහෙන් හරි ගෑවෙන්න ඕනේ. එතකොට මේ ආතතිය ගන්න වෙන්නේ අපිට ලැම්ඩා ආශ්‍රයෙන්. එහෙනම් අපිට මෙයාගේ සමතුලිතතාව සැලකුවා හැකි. හරිද? m සමතුලිතතාව සලකා. හරිද? m සමතුලිතතාව සලකා. කොහොමද කියන්නේ? සමතුලිතයි කියන්නේ මේ ඉහළ තියෙන බල පහළ තියෙන බල වලට සමානයි. t සමානයි mg. m සිරස් සමතුලිතතාවය. සිරස් සමතුලිතතාව සලකා t සමානයි mg කියලා ගත්ත හැකි. t කියන්නේ මොකද්ද? ලැම්ඩා e බෙදීම l සමානයි mg. එතකොට මෙතනින් ඔයාලට ලැම්ඩා තනි කරලා ගත්ත හැකි. mg වතාවක් l බෙදීම e. එතකොට ඔයා මෙන්න මේ සමීකරණ මතක තියාගන්න එපා. මෙන්න මේවා. හරි. මතක තියාගන්න එපා. මේව මතක තියාගන්න එපා. හරිද? මෙන්න මේක මතක තියාගන්න. මෙන්න මේක වැදගත්. t සමානයි ලැම්ඩා e බෙදීම l. නමුත් 2024 ගානේදී එයාලා මෙන්න මේ ක්‍රමයට නෙමෙයි එයාලා හදන්න කියලා තියෙන්නේ. අපිට ලැම්ඩා හොයන්න කියලා තියෙන්නේ මෙන්න මේ සමතුලිතතාව සලකලා නෙමෙයි. මේ පාර මොකක් වෙයිද දන්නේ නැහැ. සමහරවිට මේ විදිහට මෙන්නත් පුළුවන්, මේ විදිහට එන්නත් පුළුවන්. හරිද? කෝකටද ලැහැත්තිලා යන්න. එයාලා දීලා තියෙන්නේ මෙන්න මේ தත්ත්වය. මෙන්න මෙතනදී 2යි AG ගේ මූල ප්‍රවේගයෙන් මෙයා පල්ලෙහාට එනවා කියලා තියෙනවා. හරිද? මෙතනදී ෂණික නිශ්චලතාවයටපත් වෙනවා කියනවා. මොකද ෂණික නිශ්චලතාවයටපත් වෙනවා කියන්නේ. දැන් මෙයාට මම මෙහෙම තියලා ගැහුවොත් එහෙම මේ තන්තුව ඇදීගෙන යනවානේ පල්ලෙහාට. තන්තුව ඇදීගෙන මෙන්න මේ අංශුව පල්ලෙහාට යනවා. ගිහිල්ලා අර තන්තුවෙන් ඇති කරන බලපෑම නිසා මෙයා ස්ලෝ වීගෙන තමයි යන්නේ. හරි? මෙයා ස්ලෝ වීගෙන තමයි යන්නේ. ඒ කියන්නේ යම් කිසි දුරක් එන්න පුළුවන් තරනේ. ඒක තේරෙයි වාට මේ පාඩම අවසානයේ තමයි මේ ඔක්කොම තේරෙන්න ගන්නවා. හරි? මම මේ දැන් කියන ෆැක්ට් මතක තියාගෙන ඉන්න. හරි? අන්තිම වෙද්දි මේ ඔක්කොම එකට තේරෙන්න ගන්නවා. හරි? එතකොට මෙන්න මේක යම් කිසි දුරක් තරණයෙන් ඇවිල්ලා එතනින් එහාට මන්දණයෙන් යනවා. හරි? මන්දණයෙන් ගිහිල්ලා යම් කිසි අවස්ථාවක මෙයාගේ ප්‍රවේගයේ බිඳුවක් වෙනවා. හරි? ඒ ප්‍රවේගයේ බිඳුවක් වෙන අවස්ථාවේදී තමයි ඔය ෂණික නිශ්චලතාවට. ඇයි ෂණික නිශ්චල? ෂණිකව කියන්නේ. නිශ්චල වුණ ගමන් මෙයා අනිත් පැත්තට ඇද ගන්නවා. දැන් මන්දණයකින් යන්නේ. ඒ මන්දණේ නැවතුණක් තියෙනවා. ඒතකොට වස්තුවක් නැවතිලා හිටියත් එයාට ත්වරණයක් හෝ මන්දනයක් තියෙන්න පුළුවන්. හරි. දැන් වස්තුව නැවතුන ගමන් එයාට මෙන්න මේ දිශාවට ත්වරණයක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් පල්ලෙහාට සලකද්දි මෙහාට මන්දනයක්. දැන් මෙතන නැවතිලා තියෙද්දි මෙන්න මෙහාට ත්වරණයක් තියෙනවා. හරිද? එතකොට ඒ නිසා ඒ ෂණික නිශ්චලතාවයේ තියෙන වස්තුව එකපාරට මෙහාට ආය ඇදිලා යනවා. ත්වරණයෙන් ගිහිල්ලා මෙන්න මේකේ තියෙනවා නාභිය කියලා එකක්. හරි? කේන්ද්‍රය කියලා. සරල අනුවර්තීය චලිතයේ කේන්ද්‍රය කියලා එකක් තියෙනවා. ඒ කේන්ද්‍රයෙන් පස්සේ ආයෙ මෙයා මේ මන්දණයෙන් ගිහිල්ලා මේ යම් කිසි දුරක් යනවා. ඒක අපි ගානේ බලමු. හරි. මෙතනදී එතකොට අපිට ගන්න පුළුවන් තර්කය තමයි මෙතනදී දීලා තියෙන දත්තය හරි v සමානයි 0යි කියලා ගත්තා. ෂණික නිශ්චලතාවයටපත් වෙලානේ. ඒක තන්තුවක් අදින්න නම් ඔයාලට බලයක් යොදන්න වෙනවා. බලයක් යොදනවා කියන්නේ ඔයා කාර්යයක් සිදු කරනවා. හරි? කාර්යයක් සිදු කරනවා කියන්නේ ඔයා යම් කිසි ශක්තියක් ගබඩා කරනවා. වස්තුවක් මත ඔයා කාර්යයක් සිදු කරනවා කියන්නේ ඒ මත ඔයා ශක්තියක් ගබඩා කරනවා. හරි? එතකොට ඔයා මෙන්න මේ තන්තු ඇද්දනේ. එහෙනම් තන්තුවේ යම් කිසි ශක්තියක් ගබඩා වෙලා තියෙනවා. ඒකට කියනවා අපි මේ තන්තු ඇදීමෙන් ගබඩා වෙන ශක්තිය කියනවා ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියලා. ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියලා කියනවා. ප්‍රත්‍යස්ත විභව ශක්තිය. ප්‍රත්‍යස්ත විභව ශක්තිය. මෙයාට සමීකරණයක් තියෙනවා ලැම්ඩා e වර්ග බෙදීම 2l. හරි. මෙන්න මේක මතක තියෙන්න ඕනේ වැදගත් සමීකරණයක්. හරිද? ලැම්ඩා e වර්ග බෙදීම 2l.
E කියන්නේ ඇදුණු දිග. හරි. ස්වභාවික දිගේ ඉඳලා ඇදුණු දිග. L කියන්නේ ස්වභාවික දිග. ලැම්ඩා කියන්නේ ප්‍රත්‍යස්ථ මාපාංකය. ඒතකොට මේක එන වැදගත් සමීකරණයක්. මේව මතක තියන්න ඕනේ. මේ නිල් පාටින් ලියපුවා. මේක එන වැදගත්. හරි. හරි. ප්‍රත්‍යස්ථ විභව ශක්තිය. දැන් බලන්න. මෙතනදී හරි මේ අංශුවට එයාලා කියන ගාන කියනකොට තන්තුවේ ප්‍රත්‍යස්ථ මාපාංකය 3 බෙදීම 2 mg බව පෙන්වන්න කියනවා. මේ ක්ෂණික නිශ්චයතාවට පත් වෙනවා කියන ඊට පස්සේ කෙලින්ම කියලා තියෙනවා එයාලා. කොහොමද මේකට අපි තර්කයක් ගොඩනගන්නේ කියන්නේ? අපි දැන් ලැම්ඩානේ හොයන්න ඕනේ. දැන් අපි මෙතන නම් ලැම්ඩා ආශ්‍රයෙන් මෙතන සමතුලිතතාව සලකලා මේ ලැම්ඩා ආශ්‍රයෙන් සමීකරණය කරගෙන ලැම්ඩා හෙව්වා. මෙතනදී මොකද්ද කරන්න තියෙන්නේ? මෙතනත් අපි ලැම්ඩා කොහොම හරි ගාවන්න ඕනේ. අපිට දීලා තියෙන දත්තත් ප්‍රවේග දීලා තියෙනවා. ඇදුණු දිගවල් දීලා තියෙනවා. ඔහොම දීලා තියෙනවා. හරිද? මොකද කරන්නේ? මෙතෙන්ට දාන්න වෙන්නේ බලන්න. මෙතනදී තියෙන්නේ මෙයාට හරි විභව ශක්තියක් සහ චාලක ශක්තියක් විතරනේ. මේ තන්තු ලිහිල්නේ ඇදිලා නැහැනේ. ඇදෙන්න පටන් ගන්න මෙතනින් පස්සේ. හැබැයි මෙතනදී මෙයාට විභව ශක්තියක් තියෙනවා. චාලක ශක්තියක් නැහැ. ෂණික නිශ්චයතාවට ඇවිල්ලා තියෙන හින්දා. හැබැයි තන්තු ඇදිලා තියෙන හින්දා ප්‍රත්‍යස්ථ විභව ශක්තියක් තියෙනවා. තේරෙනවද? එහෙනම් මෙතන මේ ශක්තිය අතර මේ මොකක් හරි සම්බන්ධතාවයක් තමයි මෙහෙම ගන්න දීලා තියෙන්නේ. ශක්තිය අතර සම්බන්ධතාවය තමයි ගන්න තියෙන්නේ. ඒතර බලන්න මේ අවශ්‍ය සියලුම දත්ත දීලා තියෙනවා. හරි. ශක්ති සංසිඳන නෙමෙයි. ඒ කියන්නේ ශක්තියක් විනාශ කරන්නත් බෑ. දැන් දීලා තියෙන ශක්තිය විනාශ කරන්නත් බෑ. හරි. ආයෙ නිර්මාණය කරන්නත් බෑනේ අපිට. ඒක නිසා මේ අංශුවට බාහිර බලයක් යෙදිලත් නැහැ. ඒ කියන්නේ ගුරු බලය යෙදිලා තියෙනවා. මේ බාහිරින් වෙනම බලයක් දෙන්නේ නැහැ නේ. අලුතෙන්. ඒක නිසා මෙයාට මෙතනදී තියෙන ශක්තිය සමාන වෙනවා මෙතනදී තියෙන ශක්තියට. අපි මෙයාට කාර්යයක් කරන්නේ නැහැ නේ මෙයා මත. හරි. හරි. එතකොට අපි බලමු මේ ශක්ති සංසිඳීමේ දාලා. කොහොමද දාන්නේ? ඔක්කොටම කලින් ඔයා මේකේ විභව ශක්ති මට්ටම ශුන්‍ය අවස්ථාවක් ගන්න ඕනේ. ඇයි එහෙම ගන්නෙ? විභව ශක්තිය කොහෙද ශුන්‍ය වෙන්නේ? විභව ශක්තිය ශුන්‍ය වෙන්නේ පොළවේදීනේ. හරි. විභව ශක්තිය ශුන්‍ය වෙනවා කියලා ගන්නේ පොළවේදී. හරි. දැන් අපිට මෙතන පොළවේ ඉඳන් මෙතෙන්ට උස දීලා නැහැනේ. හරි. පොළවේ ඉඳන් මෙතෙන්ට උස දීලා නැහැ. හොඳට අහගන්න මේ වලට මේක යටි ගැඹුරින්ම මේ කියලා දෙනවා. හරි. දැන් මේ පොළොව මෙහෙම තියනවා නම් හරි මෙතන ඉඳන් මෙතෙන් තියෙන උස කියලා නැහැනේ. හරි. කියලා නැදත් අපිට ඒක නිකන් h කියලා අරගෙන හරි හැදුව හැකි. එහෙම හදන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ගණන් හදන ක්‍රමයක් තියෙනවා. හරි. දැන් බලන්නකෝ. මේ අංශුවනේ පහළම තියෙන අංශුව. මම බලන්න. මේ දැන් මේක එකම අංශුව. හරි. මේ අංශුවනේ මෙතන දැන් මෙයා මෙතෙන්ටනේ පහළම එන පහළම මට්ටම. මෙයා මෙතන. එතකොට මෙයා මීට වඩා උඩින් තියෙන්නේ. මෙන්න මෙයා මීට වඩා උඩින් තියෙන්නේ. හරිද? එතකොට මේ මෙතන ඉඳන් උසක් තියෙනවානේ. මෙන්න මේ උස නිසා මෙයා මත තියෙන යම්කිසි විභව ශක්තිය මෙයාටත් තියෙනවානේ. මෙයාට ඊට වැඩිය තියෙනවා. හැබැයි මෙතන ඉඳන් මෙතෙන් තියෙන උස අණුව. හරි? මෙන්න මේ සෙට් එකෙන් හම්බෙන විභව ශක්තිය මෙයාට අනිවාර්යෙන් තියෙනවා. තේරුණාද? මෙන්න මේ උසෙන් හම්බෙන විභව ශක්තිය මෙයාට අනිවාර්යෙන් තියෙනවා. මේ එකම අංශුව අවස්ථා දෙක. එතකොට අපි එතකොට මේ දෙක අරගත්තට වැඩක් නැහැ. මේ දෙක සමාන කරනවානේ. හරි? මේ අවස්ථා දෙක සමාන කරනවා. මෙතනදී ශක්තිය සමාන කරනවා. මෙතනදී ශක්තියට. එතකොට මෙන්න මේ අවස්ථා දෙකේ හරි? මෙන්න මේ එකම විභව ශක්තියක් තියෙන හින්දා අපි ඒක ගණන් ගන්නෙ නැහැ. එහෙම ගන්න නැතුව අපි දානවා මෙන්න මෙහෙම. මෙන්න මේ අවස්ථාවේදී විභව ශක්ති මට්ටම බිඳුවයි කියලා ගන්නවා. මෙන්න මේ විභව ශක්ති මට්ටම බිඳුව. අපිට ඕන තැනක එහෙම ගත්ත හැකි. හරිද? ඒත් එක්කම ආට තව වැදගත් දෙයක් කියලා දෙන්න වෘත චලිතයේ එහෙම ඕන වෙනවා. මේ විභව ශක්ති මට්ටමේ බිඳුව කියලා ගත්තානේ. ඒකෙන් උඩ විභව ශක්තිය ධන විභව ශක්තිය කියලා ගන්නෙ. මේක පල්ලෙහාට මේ විභව ශක්ති මට්ටමෙන් පල්ලෙහාට නිකන් අංශුවක් ගියොත් එහෙම මෙන්න මෙහෙම. හරිද? මෙන්න මෙයාගේ විභව ශක්තිය ඍණ mga කියලා තමයි ගන්නෙ. වැදගත් පොයින්ට් හරිද? මතක් වෙන විදිහට කියනවා. ඒකයි මේ වෙලා යන්නේ හරිද? මට ගානක් දාන්න පුළුවන්. ඔයාලට විභාගෙදී ඔළුවේ නැති පොයින්ට් මේ දැන් මේ ඉරින් යට යද්දි ඍණ වෙනවා කියන එක නෑ ඔළුවේ ගොඩක් අයගේ. හරිද? ඒකයි මම කිව්වේ මෙහෙම විභව ශක්ති මට්ටම බිඳුව කියලා ගන්න පුළුවන්ද? ඒව නෑ ඔළුවේ. හරිද? හරි. ඊට පස්සේ මේව ගන්න. දැන් ශක්ති සංස්ථිතිය දාන්නේ අපි දාමු. ශක්ති සංස්ථිති නියමය. මෙන්න මේ අවස්ථාවේ ශක්තිය මේ අවස්ථාවේ ශක්තියට සමානයි. මේ අවස්ථාවේ තියෙන ශක්තිය මොනවද? චාලක ශක්තියක් තියෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ට යම්කිසි උසක් තියෙනවා. විභව ශක්තියක් තියෙනවා. මොකද විභව ශක්තිය ස්කන්ධ mgs නේ ගන්න. උස කීයද 2a. එතකොට mg 2a ධන මෙයාට චාලක ශක්තියක් තියෙනවා භාගයයි v වර්ගය. ඒ කියන්නේ එතන ප්‍රවේගය. ප්‍රවේගයේ වර්ගය කියන්නේ 2ag ගේ මූල
මූලයේ වර්ගය. මූලය අයින් වෙනවා ඉතින් මම පැහැදිලි වෙන්න දැම්ම. මෙතනදී තියෙන ශක්තිය. යාට විභව ශක්තියකුත් නැහැ, චාලක විභව ශක්තියකුත් නැහැ, චාලක ශක්තියකුත් නැහැ. බිඳුවයි. මෙතන තියෙන එකම ශක්තිය ප්‍රත්‍යස්ත විභව ශක්තිය. දැන් මේ ශක්තිය විනාශ වෙන්න බෑනේ. මොකක් හරි ශක්තියක් බවට පරිවර්තනය වෙන්න ඕනේ. වෙලා තියෙන ශක්තිය තමයි ප්‍රත්‍යස්ත විභව ශක්තිය. තන්තුව ඇදිලා. හරි. තන්තුව තමයි ගබඩා වෙලා තින්නේ. හරි. එතකොට ලැම්ඩා E වර්ග බෙදීම 2යි. ඔන්න ලැම්ඩා සම්බන්ධ කර අපේ තර්කයට. E කියන්නේ ඇදින දිග, ඇදුණු දිග 2යි. ලැම්ඩා E වර්ග බෙදීම 2යි. L කියන්නේ ස්වභාවික දිග මෙතන A. බැරි වෙලාවත් L දාගෙන ගාන හදාන්න යන්න එපා. එහෙමත් වෙනවා. හරි. හරි. බලන්න. මෙතන මේ 2ට මේ 2ගේ වර්ගය එකක් කැපෙනවා. එතකොට මෙතන mg 2යි mg a කියලා එනවා. ධන මෙතන එනවා භාගයයි m වතාවක් 2යි ga කියලා. මේ දෙකට මේ දෙක කැපෙනවා සමානයි ලැම්ඩා වතාවක් 2යි a කියලා එනවා. ලැම්ඩා නෙවන්නේ කියන්නේ. මෙතන තියෙනවා 2යි mga. මෙතන තියෙනවා mga සමානයි ලැම්ඩා වතාවක් 2යි a. ඒ සෙට් එක කපලා දැම්ම මේක. මෙතනින් a එකක් එළියට අරගෙන දෙපැත්තම a වලින් බෙදුවහම මෙහෙම කැපෙනවා. එතකොට මෙතන මොකක් a එකක් නැත්තම් මෙහෙම කපන්න බෑ. හරි. ලැම්ඩා තනි කරන්න මේ පැත්තේ ලැම්ඩා මේ දෙක එහා පැත්තේ යටට ගෙනියනවා. මේ දෙන එකතු කරලා ඉන්නවා. 2යි mg mg එකතු වුණාම 3යි mg. මේ දෙක එහා පැත්තේ යටට ගියාම 3 බෙදීම 2යි mg. පෙන්නන්න තියෙන උත්තරය එනවා. හරි. හරි. මේ පොඩි කෑල්ල ගන්න මම ඔයාලට ගොඩක් දේවල් කියලා දුන්නා. හරි. ඒකට ඒකයි වෙලා යන්නේ. ගොඩක් වෙලා යනවා. කවන්නේ ඉගෙන ගන්න අන්තිම වෙලාවේ හරි මේ ටික වටිනවා. මේ ටික වල නැත්තම් ඔයාලා කොච්චර මේ ප්‍රශ්න කරත් වැඩක් නැත්තේ ඒකයි. හරි. හරි. පළවෙනි කෑල්ල හරි. තවද pහි චලිත සමීකරණය x ඩබල් ඩොට් ධන ඔමේගා වර්ග වතාවක් x ඍණ 5 බෙදීම 3 සමානයි බිංදුව මගින් දෙනු ලබන බව පෙන්වන්න. මේ x විශාලයි x විශාලයි a. හරි. x විශාලයි a කියලා දීලා තියෙනවා. OP සමානයි x කියලා දීලා තියෙනවා. ඔමේගා විශාලයි බිංදුව නිර්ණය කළ යුතු නියතයක් ලු. මොකද්ද මේ කියන්නේ? pහි චලිත සමීකරණය x ඩබල් ඩොට් ධන ඔමේගා වර්ග වතාවක් x ඍණ 5 බෙදීම 3 සමානයි බිංදුව මගින් දෙනු ලබන බව පෙන්වන්න. දැන් මොකුත්ම දන්නේ නැති කෙනෙක් බලනවා නම් මේ මොකද්ද කියලා. හරි. මේ මෙන්න මේ අංශුව මෙන්න මේ මැද අවස්ථාවේ තියෙද්දි හරි ඕනම අවස්ථාවකට ගැලපෙන චලිත සමීකරණයක්. තන්තු ඇදී පවතින තාක්කල් හරිද? තන්තු ඇදී පවතින තාක්කල් මෙන්න මේ අංශුවේ චලිත සමීකරණය. මම කියවනේ මේක ඒකාකාරී එකක් නෙමෙයි කියලා. හරි. මේක ඒකාකාරී චලිතයක් නෙමෙයි. එන්න එන්න වෙනස් වෙනවා. විස්ථාපනය අනුව. ඒ කියන්නේ මේ ඇදෙන දිග අනුව එන්න එන්න වෙනස් වෙනවා. එතකොට අපි මේක මේ විචල්්‍ය ඇසුරෙන් තමයි මෙන්න මෙයාගේ චලිත සමීකරණ ලියන්නේ. විචල්්‍යයක් ඇසුරෙන්. එතකොට x කියන දිග විචල්‍යයක්. x කියන දිග යාලා දීලා තියෙනවා. හරි. ඕවල ඉඳන් x කියන එක නම් මයින්ඩ් කියලා තියෙනවා නේ. OP සමාන x කියන්නේ. හරි. OP සමාන x කියන්නේ. මම මේ රූපෙම ඇඳ ගන්නවා සාධාරණ අවස්ථාවට. චලිත සමීකරණය පෙන්වන්න කිව්වොත්. හරි. චලිත සමීකරණය පෙන්වන්න කිව්වොත් ඔයා අඳින්න ඕනේ සාධාරණ අවස්ථාවක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ ඇවිල්ලා ප්‍රයෝගයේ බිඳුවක වෙන අවස්ථාවක් නෙමෙයි. තන්තු බුරුල් වෙන අවස්ථාවකුත් නෙමෙයි. හරිද? මේ කේන්ද්‍රයේත් නෙමෙයි. හරිද? මේ සරල අංශයතේ කේන්ද්‍රයක් කියලා තියෙනවා. කේන්ද්‍රයේත් නෙමෙයි. යම්කිසි මේ මැද අවස්ථාවක් නිකන් ප්‍රවේගයක් තියෙනවා තරණයකුත් තියෙනවා ඔක්කොම තියෙන අවස්ථාවක්. මම මේක මෙන්න මෙහෙම අඳ ගන්නවා. හරි. මෙන්න මෙහෙම අඳ ගන්නවා. එතකොට මෙතන O මෙතන P අංශුව OP දුර x කියලා කියනවා. මම කිව්වා හැමතිස්සෙම ස්වභාවික දිග ලකුණු කරගන්න කියලා. මේ පොයින්ට්ස් අමතක වෙනවා නම් පැත්තක කුලයක හරි ලියා ගන්න. හරි. දැන් මෙයාගේ මම ලැම්ඩා දන්නවා. ලැම්ඩා කියන්නේ 3 බෙදීම 2යි mg. ප්‍රත්‍යස්ත මාපාංකය එහෙම ලියා ගන්න. ඒ පැත්තෙන් ලියව අවුල කමන්නේ. එතකොට OP කියන්නේ x මෙන්න මේ දුර. මේක තමයි විචල්්‍ය දුර. හරිද? දැන් මේ තන්තුව ඇදෙන එකත් එක්ක මේ මුළු දිග වෙනස් වෙනවානේ. හරිද? මේ මුළු දිග වෙනස් වෙනවා. හරිද? හරි. ඔයාලට දැන් එතකොට දැන් මේ ගාන එහෙම කියලා නැහැ. සමහර ගණන් වල කියනවා මෙන්න මේ අංශුව සරල අනුවර්තීය චලිතයක යෙදෙන බව පෙන්වන්න කියලා. සරල අනුවර්තීයක චලිතය යෙදෙනවා කියලා පෙන්වන්න නම් ඔයා මේ අංශුවේ චලිත සමීකරණය x ඩබල් ඩොට් සමානයි ඍණ ඔමේගා වර්ග x ආකාරයේ චලිතයක් බව පෙන්වන්න ඕනේ. පොයින්ට්ස් හරිද? එනවා පොයින්ට්ස්. සරල අනුවර්තීය චලිතයක යෙදෙනවා කියලා බව පෙන්වන්න තිබ්බොත් ඔයා එයාගේ චලිත සමීකරණය මෙන්න මේක බව පෙන්වන්න ඕනේ. හරිද? මම මෙතන එහා පැත්තේ ලියන්න. සරල අනුවර්තීය චලිතයක් බව පෙන්වීම. ආච සරල අනුවර්තීය චලිතයක් බව පෙන්වීම. මොකක්ද දෙන්න ඕනේ? හරි. මෙන්න මෙයාගේ චලිත සමීකරණය මෙන්න මෙයාගේ චලිත සමීකරණය මොකක් වෙන්න ඕනේද?
x ඩබල් ඩොට් සමානයි ඍණ ඔමේගා වර්ග x ආකාර එකක් වෙන්න ඕනේ. හරි. චලිත සමීකරණය. අංශුවේ චලිත සමීකරණය. අංශුවේ චලිත සමීකරණය x ඩබල් ඩොට් සමානයි ඍණ ඔමේගා වර්ග x ආකාර එකක් වෙන්න ඕනේ. හරිද? මෙන්න මේක වෙනවා නම් හරි. මේ වගේ වෙනවා නේද? දැන් මේ x කියන්නේ කවුද? විස්ථාපනය. හරි. මෙන්න මෙතන ඉඳන් කියන්නේ අංශුවේ විස්ථාපනය. ඇත්තට විස්ථාපනය නෙමෙයි. දැන් මෙතන අපි විස්ථාපනේ ඕවල ඉඳන් ගත්තට දැන් මේක අපිට ඇවිල්ලා තියෙන සමීකරණෙත් බලන්න x ඍණ 5යි a බෙදීම 3 නේ ඇවිල්ලා තියෙන්නේ. මේ උත්තරේ පෙන්නන් තියෙන උත්තරේ. ඊට පස්සේ නේද ඉහළ චල සමීකරණය මොකද්ද ආදේශයක් අරගෙන x ඩබල් ඩොට් නැවත ලියන්න කියලා තියෙනවා. මම ඒක එතනදි කියලා දෙන්නම්. හරි. ඒතකොට මේ තියෙන්නේ විතතිය. හරි. විතතිය කියන්නේ ඇදුණු දිග. ඇදුණු දිග මේ ත්වරණයට අනුලෝමව සමානුපාතිකයි. ප්‍රතිලෝමව සමානුපාතිකයි කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ මොකද්ද? ඇදෙන දිග හරි ඒක අමතක කරන්න. මෙන්න මේ ආකාරයේ එකක් වෙන්න ඕනේ මේ චල සමීකරණය. හරි. හරි. දැන් බලන්න මොකද්ද චල සමීකරණය? කොහොමද චල සමීකරණ ගන්නේ? මෙයාට දාන්න පුළුවන් ද s සමානයි උටි. හරි. s සමානයි උටි දාන භාගය කෙරියක්. ඒව දාන්න පුළුවන්. ඒව චල සමීකරණ. ඒව එතන චල සමීකරණ තියෙන්නේ. v වර්ග සමානයි v වර්ග. ඒව දාන්න බෑ. ඒව දාන්නේ අපි ඒකාකාරී කියන්නේ. ත්වරණය හෝ ඒකාකාරී වෙන්න ඕනේ. ඒකාකාරී චලිත වලට තමයි ඒව දාන්නේ. එතකොට මෙයා ඒකාකාරී චලිතයක් නෙමෙයි. ඒක එහෙම වෙන්නේ ඇයි කියලා තව ඉස්සරහට කියලා දෙන්නම්. හරි. මෙයා ඒකාකාරී චලිතයක් නෙමෙයි. ඒක නිසා මෙයාට දාන්න වෙන්නේ මෙයාට දාන්න බෑ අර අපි දන්න චල සමීකරණ. මෙයාට දාන්න වෙන එකම චල සමීකරණ තමයි f සමානයි ma. f සමානයි ma. ඒක සාධාරණයිනේ ඕනම අවස්ථාවකට. f සමානයි ma. මෙයාගේ එතන බල ටික ලකුණු කරගන්න මම මෙයාට t කියලා දාන්නම්. හරි. එතකොට මෙයාගේ බර තියෙන පල්ලෙහාට mg ස්කන්ධය m නිසා. හරි. ඔච්චරයි. හරි ඈ. දැන් මෙයාගේ මොකද්ද වෙන්නන් තියෙන්නේ? ඊහි චලිත සමීකරණය මෙන්න මේක බව පෙන්නනවා තියෙන්නේ. හරි. මම දැන් මේ වම් පැත්ත ටික මකනවා මම ලැම්ඩා හොයාගත්තා. දැන් මට මේ කැලලෙන් වැඩක් නැහැ. ලැම්ඩාගේ උත්තරේ තිබ්බනම් ඇති. හරි. මේ උඩ ටික තියාගත්තම රූපාන්තින්න. ඉතින් යට ටික යදනවා ගන්න. මේ බලන්න f සමානයි මේ දාන්න කොහෙද? ඔක්කොටම කලින් ඉන්නේ. ඔව් ඉන්න ඕනේ. දැන් මේ x කියන්නේ විස්ථාපනය. විස්ථාපන කාල ප්‍රස්ථාරය. හරි. මම බයිලා කියනවා වගේ තේරෙයි. හැබැයි මේ ඔළුවේ තියෙනවා. t s විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් මොකද්ද කියවෙන්නේ? මේ ගැඹුරු රේඛාවක්. මේ තියෙන යාගේ කෝණය θ. හරි. මේ tan θ ගෙන් මොකද්ද කියවෙන්නේ? tan θ ගෙන් කියවෙන්නේ ප්‍රවේගය. ප්‍රවේගය. හරි. එතකොට මෙතන t මෙතන v. මේක මොකද්ද? ප්‍රවේග කාල ප්‍රස්ථාරය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියන්නේ මොකද්ද? tan θ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් කියවෙන්නේ ත්වරණය. දැන් පියව පැත්තකට යන්න. හරි. ප්‍රස්ථාරයේ හරි රේඛාවේ යම්කිසි ලක්ෂයක අනුක්‍රමණය ගන්න අපි මොකද්ද පාවිච්චි කරන්නේ? අනුක්‍රමණය. අවකලනයෙන් මොකද්ද අපිට හම්බෙන්නේ? යම්කිසි ඒ කියන්නේ රේඛාවේ අනුක්‍රමණය. හරිද? අනුක්‍රමණය අවකලනයෙන් අපිට හම්බෙන්නේ අනුක්‍රමණය. ඒ කියන්නේ අනුක්‍රමණයෙන් හම්බෙන්නේ අපිට ශිතයක්. ඒ ශිතයට යම්කිසි අගයක් ආදේශ කරාම ඊට ඒ අදාළ x අගය තියෙන තැන රේඛාවේ අනුක්‍රමණය අපිට හම්බ වෙනවා. තේරුම් ගන්න. අවකලනයෙන් හම්බෙන්නේ අනුක්‍රමණය කියලා තේරුම් ගන්න. හරි. ඒතකොට මේ තියරිය මේ ප්‍රවේග කාල වලට දායිත් දන්නෙත් නැහැ. හරිද? මෙන්න මේ මොකද්ද අනුක්‍රම මේ අවකලනය කරලා මොකක් හරි ගන්න. හරි. එහෙම දායිත් දන්නෙත් නැහැ. ඒ නිසා හොඳට තේරුම් ගන්න. විස්ථාපනය අවකලනය කරාම අපිට හම්බෙන්නේ ඒ කියන්නේ ds/d මොන විශේෂයෙන්ද? t විශේෂයෙන් නේ. t විශේෂයෙන් විස්ථාපනය අවකලනය කරාම අපිට හම්බෙන්නේ ප්‍රවේගය. හරි. ප්‍රවේගය. එතකොට ප්‍රවේගය dv/dt අපිට හම්බෙන්නේ ත්වරණය. හරි. තේරෙනවද? හරි. අනෝක තව තීරි කැල්ල මම මකනවා මේක. දැන් බලන්න. දැන් මේ x කියන්නේ විස්ථාපනය. විස්ථාපනය t විශේෂයෙන් එකපාරක් අවකලනය කරාම ඒ කියන්නේ dx/dt මේ x එකපාරක් අවකලනය කරාම දැන් dx/dx එකයි කියලා කියන්න බෑ. මෙතන x විශේෂයෙන් නෙමෙයි t විශේෂයෙන් අවකලනය කරන්නේ. මෙයා අපි ලියනවා x ඩොට් කියලා. මේ කවුද? ප්‍රවේගය. ප්‍රවේගය. එතකොට dx.dt මේ කවුද? මේ ප්‍රවේගයේ t විශේෂයෙන් අවකලනය කරනවා. එතකොට වටිනවා x ඩබල් ඩොට්. මේ ත්වරණය. මේ ත්වරණය. හරිනේ.
මේ තරණය. හරි. එතකොට ඕක තවත් තීර කැල්ලක් මෙතනින් දාගන්න dx/dt. එතකොට x දෙපාරක් අවකලනය කරොත් එහෙම t විශයෙන් අපිට හම්බ වෙනවා ත්වරණය. එකපාරක් අවකලනය කරොත් ප්‍රවේගය හම්බ වෙනවා. ඒක දාගන්න. හරි. දැන් බලන්න. මෙන්න මේ දැනුම ගොඩක් සාපේක්ෂ ත්වරණය. උකට ගොඩක් වටිනවා. හරිද? මේ x කියන දිග t විශයෙන් විස්ථාපනය t විශයෙන් අවකලනය කරාම ඔයාට හම්බ වෙනවා මොකද්ද? ඔයාට හම්බ වෙනවා මේ ත්වරණය. නේ ප්‍රවේගය. එකපාරක් අවකලනය කරාම ප්‍රවේගය හම්බ වෙනවා. දෙපාරක් අවකලනය කරාම මොකද්ද? ත්වරණය හම්බ වෙනවා. මෙන්න මම මෙහෙම ත්වරණය ලකුණු කරනවා. මොකද මම මේක දාන්න යන්නේ f = m. මට ත්වරණය ඕනේ. ත්වරණය ඕනේ x ඇසුරින්. x ඩබල් ඩොට්. හරි. එතකොට මෙන්න මෙයාගේ මේ x ලකුණු කරන්නේ තන්තුවේ දිග වැඩි වෙන පැත්තට. මේ x ලකුණු කරන්න ඕනේ තන්තුවේ දිග වැඩි වෙන පැත්තට. හරි. හරි. දැන් දාන්න මේකට මේ f = ma. හරි. කොහෙටද? ඕන දිහාවට දැම්ම හැකි. මම ඔයාලට රෙකමන්ඩ් කරනවා මෙන්න මේ තොරණේ තියෙන දිශාවට දාන්න කියලා. හරි. පල්ලෙහාට p ට පහළට f = ma. හරි. බලයන් මොනවද තියෙන්නේ? mg තියෙනවා. උඩට තියෙනවා t. ඒකින්ද ඍණ t. ස්කන්ධය m තමයි. ස්කන්ධේ මාරු වෙනවා සමහරවිට. ඒක සැලකිල්ලෙන් ඉන්න. තොරණේ කියන්නේ x ඩබල් ඩොට්. mg ඍණ t වෙනුවට දාන්න පුළුවන් මන්නේ lambda e බෙදීම l කියලා. එතකොට මෙතන e කියන්නේ මොකද්ද? e කියන්නේ මොකද්ද? e කියන්නේ විතතිය. ඒ කියන්නේ තන්දුවේ ඇදුණු දිග. ඇදුණු දිග xද? නෑ. එහෙනම් x ඍණ a. මෙන්න මේක තමයි ඇදුණු දිග. ලැම්ඩා වතාවක් x ඍණ a බෙදීම ස්වභාවික දිග a සමානයි mx ඩබල් ඩොට් mg ඍණ ලැම්ඩා කියන්නේ 3 බෙදීම 2 වතාවක් mg x ඍණ a බෙදීම a සමානයි mx ඩබල් ඩොට් m ටික එළියට අරන් කපලා දැම්ම හැකි. හරි. දැන් බලන්න. ඔයා හැමතිස්සෙම මෙන්න මේ x ගේ සංගුණකය ධන එකක් වෙන විදිහට එයාගේ ඉස්සරහා තියෙන පද ටික එළියට ගන්න. මේ x ඩබල් ඩොට් එක පැත්තක තියලා හරි මේ ඊටු ටික එක පැත්තකට ගෙනිල්ලා පුළුවන් තරම් සුළු කරලා මෙන්න මේ x ගේ ඉස්සරහා තියෙන සංගුණකය ධන එකක් වෙන විදිහට ඉස්සරහට ගන්න. දැන් 3g 2a ඔය ඔක්කොම එළියට ගන්න එපා. හරි. මේ ඍණ ලකුණත් එළියට ගන්න ඕනේ. එහෙනම් මම එළියට ගන්නවා. ඍණ 3i g බෙදීම 2a එකක් එළියට. එතකොට මට ඇතුලේ එනවා මෙතන x ඍණ a. මම මෙයා මුලින්ම ලියන්නේ. එතකොට එයාගේ ඉස්සරහ ඍණ ලකුණ කියන්නේ x ඍණ a. මෙයාගේ ඍණ ලකුණක් තිබ්බේ නැහැ. හැබැයි මම එහෙම එකක් ගත්තා. එතකොට මෙතන මම ඍණ ලකුණක් දාන්න වෙනවා. g එක එළියට ගියා. 3 බෙදීම 2i එකක් තිබ්බේ නැහැ. ඒකින්ද එයා කැපිලා යනවා. මම 2a බෙදීම 3ක් දානවා. දැන් මෙයා වරහන් සුළු කරලා බලන්න මේ උඩ තියෙන එකම එනවා. එහෙම වෙන්න ඕනේ. ඒක එතකොට පුරුදු වෙන්න ඒක ගන්න හැටි x ඩබල් ඩොට් කියලා එනවා. උත්තරේ තියෙන්නේ මෙන්න මෙහෙම. එක පැත්තකට ගෙනහිල්ල ඔක්කොම ටික මම x ඩබල් ඩොට් තියෙන පැත්තට ගෙනියන්නම්. මෙහෙම ලියන්න x ඩබල් ඩොට් මෙයාව ගෙන්න මෙහාට. එපා. දැන් මේපා. මේ ටික සුළු කරන් ගෙනියන්න. දාන්න. x ඩබල් ඩොට් සමානයි ඍණ 3g බෙදීම 2a වතාවක් මේ ටික සුළු කරන්න. x වෙනම තියලා මේ a ටික විතර සුළු කරන්න. 3යි එතකොට ඍණ 3යි ඍණ 2යි කියන්නේ ඍණ 5යි a බෙදීම 3යි. ඔන්න ඕකනේ තියෙන්නේ. හරි. බලන්න අපි උත්තරේට ළඟයි වගේ පේනවා. හරිද? මෙතනින් මම මෙහාට යනවා. ඒක බලන්න x ඩබල් ඩොට්. මොකද්ද මේ ඔමේගා? කොහෙන්ද ඔමේගා එකක් ආවේ? මෙන්න මේ මම අර ඉස්සරහට ගන්න කියපු පද ටික තියෙනව නේද? අන්න ඒ පද ටික හරියට ගත්තා නම් දැන් අපිට ඔමේගා ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ x ගේ ඉස්සරහා සංගුණකේ ධන එකක් වෙන්න තියෙන පද ටික එළියට ගන්න ඕනේ. තේරෙනවා? හරි. එතකොට දැන් මෙතන තියෙන ඍණ තියෙනවා. ඔමේගා වර්ග තියෙන තැනට මෙන්න මේක තියෙන්නේ. එහෙම දාන්න. ඍණ ඔමේගා වර්ග. ඇයි මේක වෙන්නේ කියලා ඔයාලට මම පස්සේ කියලා දෙන්නම්. තව මේකේ තියරි ගොඩක් තියෙනවා. හරි. තියරි ගොඩක් නෙමෙයි. තව එක අර වෘත්ත චලිතය හා තියෙන සම්බන්ධතාවය ගැන කියලා දෙන්න තියෙනවා. ඔන්න ඔහොම ගත්තා. අරගෙන ඔයා ඉස්සරහින් ලියන්න මොකද්ද ඔයා කරේ කියලා. ඔමේගා වර්ග සමානයි 3යි g බෙදීම 2යි a කියලා ගත්තේ. ඒතර ඔමේගා කියන්නේ ධන හෝ ඍණ 3යි g බෙදීම 2යි a. මේ අවශ්‍ය නැහැ මම මේ සුදු කිරීමක් දැම්මේ. ඒතර ඔමේගා කියන්නේ කෝණික ප්‍රවේගයනේ. වෘත්ත චලිතයේ කෝණික ප්‍රවේගය. ඒතර මොකක්ද මේ කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. අන්තිමට තේරෙන පාඩමයි. එතකන් ඉන්න. එතකොට ඔමේගා කියන්නේ කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය කියන්නේ ධනාගයක්. එතකොට මෙන්න මෙතන ධන උත්තරය ඉවරක් දාන්න. ඔන්න ඉස්සරහින් දාන්න ඔමේගා විශාලයි බිඳුව නිසා කියලා. මෙතර දියන්න ඕනේ කෙලින්ම ඔමේගා වර්ග හරි ඔමේගා හරි ලියන්නකො ඉස්සරහින් ඒ ඇති හරි. 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 මෙන්න මේක බව පෙන්න මේක නෙමෙයි මෙන්න මේ ටික ඔක්කොම දැන් එක පැත්තකට ගෙනියන්න.
x ඩබල් ඩොට් ධන ඔමේගා වර්ග තවක් x ඍණ 5a බෙදීම 3යි සමානයි 0. මේක සංකීර්ණ නෑ මාරම ලේසි. හරිද? මම මේ කියන ටික දැන් ඔයා මේ වෙනකොටත් මේක ගණන් හදලා නම් අඩුපාඩු ටික පුරව ගන්න. හරි. රෙකෝඩ් වෙනවා නැති නේද? හරි හරි. හරි. ඊට පස්සේ කියනවා ඔමේගා විශාලයි බිඳුව නිර්ණය කළ යුතු නීතියක්. හරි ඔමේගාත් නිර්ණය කරා අපි. මෙන්න මේකත් පෙන්නුවා. හරිනේ? හරි. ඊට පස්සේ කියනවා කැපිටල් X සමානයි x ඍණ 5a බෙදීම 3. x ඍණ 5a බෙදීම 3 ලෙසගෙන නැවත ලියන්න. ලියමු. මෙන්න මේ සමීකරණ නැවත ලියන්න කියනවා. එතකොට මේ පැටලෙනවා නේද? කැපිටල් X සහ සිම්පල් X පටලවා ගන්න එපා. කැපිටල් X සමානයි මේක ටික ලොකුවට ලියන්න. මෙන්න මේක අල්ල මෙන්න මේ ඔමේගා වර්ගයෙන් පස්සේ තියෙන කෑල්ල මේ x ඍණ 5 a බෙදීම 3 කියන කෑල්ල ගන්න. x ඍණ 5 a බෙදීම 3. ඔන්න මේ කෑල්ල ගත්තනේ මම. ඕක අරගෙන මෙන්න මේ සමීකරණ නැවත ලියන්න කියනවා. ඔය බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වාගේ ආකාරයේ සමීකරණයක්. එයාලා කියන්නේ නැහැ. හරිද? x ඩබල් ඩොට් සමානයි ඍණ ඔමේගා වර්ග x ආකාරයේ සමීකරණය. දැන් මෙතන x ම තියෙන්න ඕනේ නැහැ. මෙයා එනකොට මෙහෙම තියෙන්න පුළුවන්. y ඩබල් ඩොට් සමානයි ඍණ ඔමේගා වර්ග y. හරිද? ඕන එකක් තියෙන්න පුළුවන්. කැපිටල් x ඩබල් ඩොට් සමානයි ඍණ ඔමේගා වර්ග කැපිටල් x. තේරෙනවනේ? හරි. එතකොට මෙන්න මෙතන තියෙන්න ඕනේ මේ කේන්ද්‍රය නම් කලින් මට වැරදුනා. සොරු විත්ත තියෙන්නේ මේ කේන්ද්‍රය ඉඳන් තියෙන දුර. සරල අනුවර්තී චලිතයේ කේන්ද්‍රය කියන්නේ සරල අනුවර්තී චලිතයක් කියන්නේ මෙන්න මෙහෙම දෙපැත්තට ආවර්තීය ලෙස. ඒ කියන්නේ මේ කේන්ද්‍රය නම් මෙන්න මෙයා දෙපැත්ත අර දෝලන වෙන්නේ. දෝලන වගේ. හරිද? මෙහාට යනවා මෙහාට යනවා මෙහාට යනවා මෙහෙම යනවා. හරි. එතකොට මේකට තමයි කේන්ද්‍රය කියන්නේ. එතකොට හිතන්නකො අංශුව මෙතන තියෙනවා කියලා. හරි. මේ එතකොට මෙන්න මේ විස්ථාපනයේ ඉඳලා තියෙන සමීකරණයට අනුලෝම සමානුපාතිකයි. හරි. එහෙම අනුලෝම නේද? බලන්න තරණේ. දැන් මේ මෙයාගේ තරණේ තියෙන්නේ කොහෙටද? හොඳට බලාගන්න දැන් දැන් මේ ආතතිය තියෙන්නේ මේ පැත්තට. හිතන්න මෙයා මේ තන්තුව ගැට ගහලා තියෙනවා කියලා. ඒක මේක පස්සේ කියලා. හරි. ඒක දැන් නෑ. නෑ කියලා දුන්නේ නැහැ ඒක. ආය රූපයක් අඳින්න එනවා. කමන්නේ. අඳින්නම්. හිත සුව පිණිස. මෙන්න තියෙනවා සරල අනුවර්තී චලිත කේන්ද්‍රය. මෙන්න තියෙනවා චලිත මාර්ගයේ බලන්න මේක හොඳට තේරුම් ගන්න. සරල අනුවර්තී චලිතයක් කියන එක කෙනා මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳන් දෙපසට තමයි චලිත වෙන්නේ. හරි. මෙහි ඉඳන් ආව කොහොම හරි කේන්ද්‍ර දෙපසට සමමිතිකව ආවර්තීය ලෙස චලිත වෙනවා. හරි. මෙහෙට යනවා මෙහෙට යනවා මෙහෙට යනවා. එතකොට මෙන්න මේ චලිතය ඒකාකාරී නෑ. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට යන්න ගත වෙන කාලේ නෙමෙයි මෙතන ඉඳන් මෙතෙන්ට යන්න ගත වෙන කාලේ. ඒක වෙනස්. ඒක නෙමෙයි වෙනස්. ඒ කියන එක කියන්නේ ඒකට ඒ කියන එක කියන්නේ ඒකයි. ඒකාකාරී නෑ. හැමතිස්සෙම සරල අනුවර්තී චලිතය මේ කේන්ද්‍රයෙන් ඉවතට ගියා කියනවා. මේ සරල අංශුවේ සංප්‍රයුක්ත බලය තියෙන්නේ හැමතිස්සෙම කේන්ද්‍රයේ දෙසට. මේ සංප්‍රයුක්ත බලය හැමතිස්සෙම මෙන්න සරල අනුවර්තී චලිතයේ සංප්‍රයුක්ත බලය තියෙන්නේ කේන්ද්‍රයේ දෙසට. හොඳට මේ පොයින්ට්ස් වලට ගන්න. එතකොට මෙයාගේ ත්වරණෙත් තියෙන්න ඕනේ අනිවාර්යෙන් කේන්ද්‍රයේ දෙසට. තේරුණාද? ඒ අංශුව මෙහාට යන අවස්ථාවක. මෙහාට ආවත් එහෙමයි. දැන් මෙතනින් යනකොට සංප්‍රයුක්ත බලය තියෙන්නේ මෙහාට. මෙතන තියෙද්දි. හරිද? ත්වරණේ තියෙන්නේ මෙහාට. දැන් ඉතින් අය හරි. හරි හරි. දැන් අයි මම මේ කිව්වේ. හරි. මේ මෙතන. ත්වරණය කියන එක කෙනා හරි. ත්වරණය කියන එක කෙනා මෙන්න මේ කේන්ද්‍රයෙන් තියෙන දුර x කියන්නකො. එතකොට ත්වරණය අපි ලකුණු ගන්න මෙන්න මෙහාට x ඩබල් ඩොට්. x ඩබල් ඩොට්. x ඩබල් ඩොට්. මේ එන්න ත්වරණය හැබැයි මෙහාට තියෙන්නේ. ත්වරණය මෙහාට තියෙන්නේ කියන්නකො. ත්වරණය මෙහාට තියෙන්නේ. නෑ. ත්වරණය තියෙන්නේ මෙහාට. ඒක නිසා මෙන්න මේ බලය වැඩි වෙන්න මෙන්න මේ අංශුව මෙහාට යන්න මේ බලය වැඩි වෙනවා. හරි. වැඩිම බලයක් තියෙන්නේ කොහෙද? මෙතන. කෙරවලදී හරි විස්ථාපනයේදී. ඒකට කියන්නේ විස්තාරයේදී. විස්තාරයේ තමයි මෙන්න මේ අංශුව මත කේන්ද්‍රයේ දෙසට ක්‍රියා කරන බලය උපරිම වෙන්නේ විස්ථාපනයේදී. හොඳට තේරුම් ගන්න විස්තාරයේදී තමයි අංශුව මත ක්‍රියා කරන බලය. කේන්ද්‍රයේ දෙසට ක්‍රියා කරන සංයුක්ත බලය උපරිම වෙන්නේ විස්තාරයේදී. විස්තාරය කියන්නේ කේන්ද්‍රයේ ඉඳන් චලිත වෙන උපරිම විස්ථාපනයට. හරි. එතකොට මෙන්න මේ විස්ථාපනයත් එක්ක බලය වැඩි වෙනවා. බලය වැඩි වීමත් එක්ක ත්වරණය වැඩි වෙනවා. හැබැයි අපි ත්වරණය දැන් මේ ලකුණු සංදේ දිග වැඩි වෙන පැත්තට ලකුණු ගන්න බෑ අවකලනයෙන් ගන්න හින්දා. හරි. හැබැයි ඇත්තටම ත්වරණය තියෙන්නේ කේන්ද්‍රයේ දෙසට. ඒක දැනගන්න. ඇත්තටම ත්වරණය තියෙන්නේ කේන්ද්‍රයේ දෙසට. හරි. ඔය පොයින්ට් එක ඔබට ඔළුවේ තියාගන්න.
එතකොට මේ මෙතන සම්බන්ධතාවයක් පේනවනේ. ත්වරණය වැඩි වෙද්දි මෙයාගේ විශාලත්වය වැඩි වෙනවා. හැබැයි ඍණ අගයකින් ගුණ වෙනවා. ඒ ඍණ අගයකින් ගුණ වෙන්නේ දිශාව මාරු වෙන්න ඕනේ හින්දා. දෛශිකනේ. හරි. හරි. බලන්න. එතකොට මේ හැම ගානම ඔයා හිතනවා නම් දැන් මේක නිකන් අනේ සංකීර්ණයි හදාගන්න බෑ වගේ කියලා. මේ මෙච්චර මම මේ කියන්නේ ඔයාලා තේරුම් ගන්න. හරිද? හැම ගානකම මේ වගේ විස්තර කරන්න පුළුවන්. මොන හරි කැලලක් තේරෙන්නේ එකක් හරි හිතේ තියෙන ඩවුට් එකක් පිරෙයිනේ සැකයක් පිරෙයිනේ කියලා තමයි මම මෙච්චර කියන්නේ. හරි. x ඍණ 5 බෙදීම 3. හරි. මෙන්න මෙහෙම ගත්තා. දැන් එහෙනම් x ඍණ 5 බෙදීම 3ට කැපිටල් x දාපු හැකි. මෙතන තියෙන්නේ කැපිටල් S. මෙතන තියෙන්නේ සිම්පල් x ඩබල් ඩොට්. මේක අවකලනය කරපු එක. මේ ආදේශයක් දානවා නම් අපි ඔක්කොම එකෙන් තියෙන්න ඕනේ. හරිද? එකක් කැපිටල් x කින් අනිත් එක සිම්පල් x කින් එහෙම බෑ අවකලනය පාඩමේ කරනවනේ අපි. හරි. එහෙනම් මෙයා මේ දෙපැත්තම t විශේෂයෙන් අවකලනය කරන දෙපාරක්. එකපාරක් අවකලනය කරමුනේ. t විශේෂයෙන් අවකලනය. එතකොට මොකද වෙන්නේ? මෙතන කැපිටල් x එකපාරක් අවකලනය කරනවා. එක ඩොට් නේ. සමානයි සිම්පල් x ඩොට්. t විශේෂයෙන් එකපාරක් අවකලනය කරේ. මෙයා නියතයක්. නියතයක අවකලනය බිඳුවයි. දැන් අපිට x ඩබල් ඩොට් වෙනකොට ඕනේ සිම්පල් x ඩබල් ඩොට් වෙනකොට ඒකින්ද මෙයාව ආය අවකලනය කරනවා t විශේෂයෙන් නැවත අවකලනය. එතකොට ඔයාට එනවා කැපිටල් x ඩබල් ඩොට් සමානයි සිම්පල් x ඩබල් ඩොට් කියලා. හරි. එතකොට මම මෙතන මේ මේක එකපාරම කරා ගියේ. මෙතන ලියන්න t විශේෂයෙන් දෙවරක් අවකලනය කියලා ඊට පස්සේ කැපිටල් x ඩබල් ඩොට් සමානයි සිම්පල් x ඩබල් ඩොට් කියලා හදන්න. එච්චරයි සරලයි. මම ඊළඟ මේ 2023 ගානක් පුළුවන් නම් හදලා දාන්නම්. එතකොට මේකේ මෙච්චර විස්තර ගන්නෑ කියන්න යනවා. හරි. එතකොට තේරෙයි මේ ගානේ තියෙන ලේසිකම. හරි. ඒකෙන්ද බය වෙන්න එපා. මේ ගාන අනිවාර්යෙන් හදන්න බය නැතුව ඔයාලට හදන්න පුළුවන් මේ දිගට ඔළුවට දාගත්තොත්. හරි. ටීවීෂන් නැවත අවකලනය කරලා මෙන්න x ඩබල් ඩොට් සමානයි x ඩබල් ඩොට් කියලා ගත්තා. මේ කැපිටල් සිම්පල්. එතකොට මෙන්න මේකට මෙහිම ආදේශයක් දුන්නා. එහෙනම් මෙතනින් පස්සේ ඔයාලට ලියන්න පුළුවන් මේ සමීකරණ නැවත ලියන්න කියනවා. කැපිටල් x ඩබල් ඩොට් මේ සිම්පල් x ඩබල් ඩොට් වෙනුවට දාන්න කැපිටල් x ඩබල් ඩොට්. හරි. ඊට පස්සේ ධන ඔමේගා වර්ග වතාවක් එතන දාන්න කැපිටල් x. කැපිටල් x දැම්මා සමානයි බිඳුවයි. මෙන්න මේ ආකාරයේ පෙන්වනවා. හරි. මෙන්න මේ ආකාරනේ. ඒ ආකාරයේ පෙන්වනවා කියන්නේ මේ අංශුව තන්තු ඇදී පවතින තාක්කල් සරල අනුවර්තී චලිතයක් තමයි සිදු කරන්නේ. හරිනේ? හරි. හරි. ඊට පස්සේ කියනවා සරල අනුවර්තී චලිතයේ කේන්ද්‍රයේ විස්තරය හා ආවර්ත කාලය හොයන්න කියලා. කේන්ද්‍රය විස්තරය හා ආවර්තය. ඔක්කොටම කලින් මම ආයෙ සරල අනුවර්තී චලිතයක් අඳින්නම්. කියන්නේ තිරස් එකක් සරල එකක්. මෙන්න මෙතන තමයි කේන්ද්‍රය O කියලා ගන්න. මෙතන කේන්ද්‍රය O. මෙතන තමයි විස්තරය. විස්තරය අපි සාමාන්‍ය ලකුණු ගන්න කැපිටල් මේ සිම්පල් A වලින්. එතකොට මේ කේන්ද්‍රයෙන් තියෙන දුර. මේක වෙනම ගානක්. මේ ගානට සම්බන්ධ ගන්න එපා. මේක අවුල් විස්තරය කියන්නේ උපරිම දුර. කේන්ද්‍රය දැන් තියෙන උපරිම දුර. එතකොට මේ තියෙන්නේ දෝලන කේන්ද්‍රය නැත්නම් නාභිය කියලා කියනවා. හරි. එතකොට මොකද්ද මේ කාලාවර්තයද? ආවර්ත කාලය. කාලාවර්තය ආවර්ත කාලය කියන්නේ මොකද්ද? එක සම්පූර්ණ වටයක් ගත වෙන්න සිදු කරන්න ගත වෙන කාලය. එක සම්පූර්ණ වටයක් සිදු කරන්න ගත වෙන කාලය. කියන්නේ හිතන්නකෝ. එක සම්පූර්ණ වටයක් කියන්නේ මෙන්න මෙහෙම. ඕගෙන් පටන් ගත්තා නම් මෙහාට එකක් ගිහිල්ලා කියන්නේ මෙන්න මෙහාට ගිහිල්ලා ආයෙ මෙහාට ඇවිල්ලා ආයෙ මෙහාට ගිහිල්ලා මෙන්න මෙතෙන් දෙන්න. ඔක සම්පූර්ණ වටයක්. මෙන්න මේක ඇල්ල උස්සලා බලන්න සම්පූර්ණ වටයක් හදාගන්න පුළුවන්. හරි. හරි. ලොකු තීරි ගොඩක් කියලා දෙනවා. හරි. දැන් මම කිව්වනේ මේ බලන්නකො. මේ මෙයාගේ ත්වරණය. මේ O කියලා මෙතන තියෙන කේන්ද්‍රය. එතන මෙතන අංශුවක් තියෙනවා කියලා. හරි. මෙන්න මෙතන තියෙන විස්ථාපනය මම x කියලා ගන්නම්. එතකොට මෙයාගේ මේ පැත්තට තියෙන ත්වරණය x ඩබල් ඩොට්. ඒ පැත්තට නෙමෙයි අපි ත්වරණේ ලකුණු කරන්නේ අනිත් පැත්තට. ඒකින්ද එහෙම ලකුණු කරනවා x ඩබල් ඩොට්. හැබැයි ත්වරණේ තියෙන්නේ මේ පැත්තට කියලා ලකුණු මේ දැනගන්න. මේ ඍණ ලකුණකින් ගුණ කරන්නේ ඒකයි. x ඩබල් ඩොට් සමානයි ඍණ ඔමේගා වර්ග x. මේ ඍණ ලකුණකින් ගුණ කරන තේරුම මොකද්ද? ඒක මේ අනිත් පැත්තට. මොකද්ද? මේ දිශාව මාරු වෙන්න කියලා කරන්නේ. හරි. විස්ථාපනයේ දිශාව මාරු කරන්න. මේ පැත්තේ නෙමෙයි මේ පැත්තට. විස්ථාපන දිශාව මෙහෙනේ. ඒකට මේ පැත්ත නෙමෙයි දන්නේ තින්නේ මේ පැත්තට. බලන්න. x වැඩි වෙන්න ත්වරණයේ විශාලත්වය වැඩි වෙනවා. දැන් ඍණාගයක් කියලා එහෙම කියන්න එපා. මම කියන්නේ මේකේ මාපාංකය. x ඩබල් ඩොට් ගේ මාපාංකය. x ඩබල් ඩොට් ගේ මාපාංකය වැඩි වෙනවා කාත් එක්කද? මෙයත් එක්ක. x එක්ක.
එහෙම වැඩි වෙනකොට බලන්න අඩු ඒ වගේම තමයි අනිත් පැත්ත අඩුත් වෙනවා. හිතන්න x බිඳුව වෙනවා කියලා. ඒ කියන්නේ කේන්ද්‍රයේ ඉඳන් අංශුවට තියෙන දුර බිඳුව. ඒ කියන්නේ අංශුව තියෙන්නේ කේන්ද්‍රයේ. එහෙම වුණාම මොකද වෙන්නේ? ත්වරණය බිඳුවක් වෙනවා. හරි. විතර පේනවනේ. මේ සමීකරණයට අනුව හිතන්න. හරි. හරි. එතකොට x සමානයි බිඳුව විට x ඩබල් ඩොට් සමානයි බිඳුව වේ. මෙන්න මේක තියරි කැලල. ඒ කියන්නේ එතකොට මේ x කියන්නේ මොකද්ද? කේන්ද්‍රයේ සිට ඇති දුර. කේන්ද්‍රයේ සිට ඇති දුර. කේන්ද්‍රයේ සිට ඇති දුර බිඳුවට සමාන වෙනකොට ත්වරණය බිඳුවක් වෙනවා. හරිම සරලයි. මේකේ අනිත් පැත්තත් එතකොට සාධාරණයි. ත්වරණය බිඳුවක් වෙන්නේ අනිවාර්යෙන් එහෙනම් එයා තියෙන්න ඕනේ කොහෙද? ත්වරණය බිඳුවක් වෙනා නම් එයා අනිවාර්යෙන් තියෙන්න ඕනේ කේන්ද්‍රයේ. ත්වරණය බිඳුවක් වෙන්නේ කේන්ද්‍රයේදී විතරයි. ඒක අනිත් සාධාරණ. දෙපැත්තටම සාධාරණයි. හරි. දැන් අපි ත්වරණයේ සමීකරණයක් දන්නවනේ. කැපිටල් X ඩබල් ඩොට් ධන ඔමේගා වර්ග x සමානයි බිඳුවයි. ත්වරණය හොයන්න ඔයා මුලින්ම මේ පිළිවෙලට තමයි යන්න ඕනේ. කිව්වේ නැතත් ඔයා අනිවාර්යෙන් ත්වරණය හොයලා විස්තරය හොයලා එහෙම තමයි යන්න ඕනේ. දාන්න x ඩබල් ඩොට් සමානයි බිඳුව විතර. ඒ කියන්නේ ත්වරණයේ බිඳුව විතර අංශුව කොහෙද තියෙන්නේ? ඈ p අංශුව කොහෙද තියෙන්නේ? නාභියේ. නැත්නම් කේන්ද්‍රයේ පිහිටයි. කේන්ද්‍රයේ පිහිටයි. ඔයාලට එතකොට එනවා මේ x ඩබල් ඩොට් සමාන වෙන්නේ කවුද? ඍණ ඔමේගා වර්ග x. ඍණ ඔමේගා වර්ග කැපිටල් x සමානයි බිඳුවයි. ඍණ ඔමේගා වර්ග කපලා දැම්මේ කැපිටල් x සමානයි බිඳුවයි. කැපිටල් x කියන්නේ කවුද? අපි දන්නේ අපි රූපේ ලකුණු කරලා නැහැ. දැන් මේ කැපිටල් x කියන්නේ මම කිව්වේ කොතනද? කේන්ද්‍රේ ඉඳන් තියෙන දුර බිඳුවක් වුණාම. කැපිටල් x කියන්නේ එතකොට කේන්ද්‍රේ ඉඳන් තියෙන දුර. කේන්ද්‍රේ ඉඳන් තියෙන දුර මොකට සමාන වෙන්නේ? කැපිටල් x ගෙන් 5යි a බෙදීම 3ක් අඩු කරා. මේ කැපිටල් x වෙනකොට මේක දැම්මම සිම්පල් x ඍණ 5යි a බෙදීම 3 කිය. මම මෙතන දානවා සිම්පල් x ඍණ 5යි a බෙදීම 3යි කියලා. සමානයි බිඳුවයි. සිම්පල් x සමානයි 5යි a බෙදීම 3 දී තමයි එහෙනම් කේන්ද්‍රේ තියෙන්නේ. මේක කියන්න පුළුවන්. x සමානයි 5යි a බෙදීම 3 විට අපිට x සමානයි 5යි a බෙදීම 3 විට දෝලන කේන්ද්‍රය ලැබේ. දෝලන කේන්ද්‍රය ලැබේ. x සමානයි 5යි a බෙදීම 3 විට දෝලන කේන්ද්‍රය ලැබේ. හරිය. හරි. එහෙනම් x කියන එක කෙනා මෙන්න මේ x කියන එක කෙනා සිම්පල් x කියන එක කෙනා 5යි a බෙදීම 3ක් වෙනවා. කියන්නේ මෙතන a තව යම්කිසි දිගක් ආපුවම එතන තමයි තියෙන්නේ මොකද්ද? දෝලන කේන්ද්‍රය. දෝලන කේන්ද්‍රය. හරි. මෙන්න මේ රූපයෙන් බලාගන්න. මෙන්න මෙයා මෙන්න මේ අංශුව මෙන්න මේ කෙරවලට කියන්නේ විස්තරයට හරි විස්තරයට ආපුවම يعني උපරිම දුරට ආපුවම මෙතන ශනික නිශ්චිතතාවයටපත් වෙනවා. අර අපි කලින් කිව්වේ මේ ශනික නිශ්චිතතාවයටපත් වෙනවා කියන්නේ. මෙතෙන්ට ආපුවම v බිඳුවයි. එතකොට අංශුව මෙන්න මෙතන ඕලක්ෂයේ තියෙන්නේ. මෙතන ඕලක්ෂයනේ. මෙතන තියෙද්දි එයාගේ ප්‍රවේගය උපරිමයි vmax. අන්න ඒ තර්ක ටික මතක තියාගන්න. හරි. අංශුව සරල අනුවර්තී චලිතයේ දෙන අංශුව විස්තරයේ තියෙද්දි එයාගේ ප්‍රවේගය බිඳුවයි. කේන්ද්‍රයේදී ප්‍රවේගය උපරිම වෙනවා. කේන්ද්‍රයේදී ප්‍රවේගය උපරිම වෙනවා. හරි. එහෙනම් මම මෙන්න මේක මකනවා. උඩ තියෙන කැලේ වටන තියර ටිකක් තියෙනවා. ඒක දාගන්න. හරි. හරි. මේ එකම තියර ටිකක් යන්නේ. හරි. එතකොට මම මේ උඩ ටික මකන්නම් මේ තියරි පාඩේ. මොකද මම තව කැලේ ලියන්න තියෙනවා. දැන් අංශුවේ ත්වරණය හොයන්න නම් අපි සමීකරණයක් ගත්තා. විස්ථාපනයත් එක්ක. අපි මේ මෙහෙම එකක් ගත්තේ නෑනේ. මොකද්ද? ප්‍රවේගයේ සමීකරණයක්. එහෙම මේකුත් තියෙනවාද? ප්‍රවේගයේ මම මේ ඔක්කොම තියර ටික මේ කවර් කරනවා බය වෙන්න එපා. ප්‍රවේගක සමීකරණය. මේක වෙන වැදගත්. ප්‍රවේගක සමීකරණය. සමීකරණ ගොඩක් නෑ කිව්වනේ. මේ මොනවද තියෙන්නේ? සමීකරණ 4යි 5යි තියෙන්නේ. හරි. එහෙම ගොඩක් මේ ලොකු දේවල් නෑ. ඒවා ෆිසික්ස් වලටත් තියෙනවා. එතකොට මෙන්න මෙතන ලියන්න. මෙන්න මෙහෙම x ඩොට් ගේ වර්ගය සමානයි ඔමේගා වර්ග වතාවක් හරි a වර්ග ඍණ x වර්ග. මෙතන මේ a කියන්නේ විස්තරය. ස්වභාවික තියෙන මේ විස්තරය. මෙතන මේ x කියන්නේ කේන්ද්‍රයේ සිට ඇති දුර. කේන්ද්‍රයේ සිට ඇති දුර. හොඳට පටල ගන්න. මේ මතක තියාගන්න පටල ගන්න එපා. කේන්ද්‍රයේ සිට ඇති විස්ථාපනය. අන්න ප්‍රවේග සමීකරණය හෙන්න වැදගත් එකක්. හරිද? එතකොට ඔය සමීකරණේ පාවිච්චි කරන්න ඔයා අනිවාර්යෙන් කේන්ද්‍රයේ තියෙන තැන දැනන් ඉන්න ඕනේ. ඇයි? ඔයා මෙතෙන් දාන්න ඕනේ කේන්ද්‍රයේ සිට ඇති දුරනේ. හරි. හරි. එහෙනම් මෙන්න මෙහෙම කරමු. කොහොමද?
දැන් මේ කේන්ද්‍රයේ තියෙන x සමානයි 5a බෙදීම 3 නේද? ඒ කියන්නේ මෙන්න මේ වගේ හරියනේ. හරි. ඊට පස්සේ කියනවා මේ ආවේ තියෙන සූත්‍රය. එයාලා දීලා තියෙනවා x ඩොට් ගේ වර්ගය. එයාලා කැපිටල් x වලින් දීලා තියෙන්නේ. හරි. අවුලක් නැහැ. එයාලා දීලා තියෙන විදිය බලන්න. කැපිටල් x ගේ වර්ගය සමානයි ඔමේගා වර්ග වතාවක් c වර්ග ඍණ කැපිටල් x ගේ වර්ගය. ඇයි c දාලා තියෙන්නේ? ඒ ගන්න බැරි ඇයි? මෙතන එයාලා ස්වභාවික දිග දීලා තියෙන්නේ ඒනේ. සිම්පල් ඒ වලින් නිරූපණය කරලා තියෙන්නේ. එතකොට එයාලා ඒකත් මේ විස්තරයත් ඒ වලින් නිරූපණය කරොත් එතන මේ වරද්දක් වෙනවනේ. හරි. ඒක පැටලෙනවා එතකොට ළමයින්ට. ඒ නිසා තමයි එතන c වලින් නිරූපණය කරලා තියෙන්නේ. එතකොට මේ කැපිටල් x කියන්නේ මෙතෙන්ට එනෝනේ මේ කොහෙද? කේන්ද්‍රේ ඉඳන් තියෙන දුර. ඒ ඇත්තටම කැපිටල් x කියන්නේ කේන්ද්‍රේ ඉඳන් තියෙන දුර තමයි. ඇයි මේ? කැපිටල් x සමානයි x ඍණ 5a බෙදීම 3නේ. ඒ කියන්නේ x කියන දුරෙන් මෙන්න x කියන දුරෙන් 5a බෙදීම 3ක් අඩු කරලා. හරි. ඒ කියන්නේ කේන්ද්‍රයට තියෙන දුර අඩු කරාම ඔයාලට එනවා කේන්ද්‍රේ ඉඳන් තියෙන දුර. තේරෙනවද? ඒ කියන්නේ මෙන්න මෙතනට. මෙන්න මෙතනනේ මේ කේන්ද්‍රය. මෙතන කේන්ද්‍රය. කේන්ද්‍රෙට මොකක් හරි දාන්න පුළුවන් බෑ. මොකද උඩ තියෙනවා 5a බෙදීම 3යි. මේ 5a බෙදීම 3 මෙහෙමනේ. එතකොට x කියන එක්කෙනාගෙන් මෙන්න මේ දුර අඩු කරාම අපිට ඉතුරු වෙන දුර කෑල්ල මෙන්න මේකනේ. හරි. එතකොට මේක සමාන වෙනවා කේන්ද්‍රේ ඉඳන් තියෙන දුරට. හරි. හරි සරලයි. එයාලා ඒක සමීකරණේ දීලාම තියෙනවා. ආ දැනගත්තත් නොදැනගත්තත් ඒක එහෙම තමයි. ඒ කියන්නේ එතනට දැම්ම හැකි. ඒක නිසා මේ හරියට මෙන්න මේක දැනගන්නකො. දැනගෙන ඉන්න එක වටිනවා ගොඩක්. හරි. විස්තරය අපි හෙව්වද? නෑ. දැන් විස්තරයේ තියෙන සමීකරණයක් තියෙන්නේ මේකට විතරයි. මේ මේකේ ඉන්නේ විස්තරය තියෙන්නේ. ඒක නිසා මේක භාවිතයෙන්ම තමයි ඔයා විස්තරය හොයන්නත් ඕනේ. විස්තරය හොයන්නත් ඕනේ ඒක භාවිතයෙන්ම තමයි. විස්තරය හොයන්න නම් ඔයා ඒ කියන්නේ c වර්ග හොයන්න ඕනේ. c වර්ග හොයන්න නම් ඔයා ඔමේගා වර්ග දැනගන්න ඕනේ. දැන් මෙයා මේ සමීකරණය මෙයාව තනි කරන්න නම් ඔමේගා වර්ග දැනගන්න ඕනේ. x ඩොට් ගේ වර්ගය දැනගන්න ඕනේ. x වර්ග දැනගන්න ඕනේ. ඒ කියන්නේ x ඩොට් කියන්නේ ප්‍රවේගය. ඒ කියන්නේ ප්‍රවේගය දැනගන්න ඕනේ. ඔමේගා කෝණික ප්‍රවේගය දැනගන්න ඕනේ. ඒක නම් දන්නවා. හරිද? x කියන්නේ කේන්ද්‍රේ ඉඳන් ඒ ප්‍රවේගය ගන්න තැනට තියෙන දුර. ඒ කියන්නේ මේ සමීකරණ දාන තැනක් තියෙනවා. ප්‍රවේගය දන්න තැනකට තමයි දාන්නේ. ඒ අවස්ථාවේදී මෙන්න මේකයි දැනගන්න. ඒ අවස්ථාවට කේන්ද්‍රේ ඉඳන් තියෙන දුරයි විස්ථාපනයයි, ඒ කියන්නේ දුර කියන්නේ විස්ථාපනයයි x ඩොට් ගේ, ඒ කියන්නේ ප්‍රවේගය දැනගන්න ඕනේ. මෙතන අපි ප්‍රවේගය දන්න තැන් දෙකක් තියෙනවා. බලන්න මේ තන්තු ඇදෙන්න පටන් ගත්ත වෙලාවේ 2ag කියලා දන්නවා. මෙන්න මෙතනදී මොකද්ද? මේ උපරිම ඒ කියන්නේ මේ ශනික නිශ්චිතතාවයටපත් වෙන. එතන ප්‍රවේගය දාන්න. ඔය තැන් දෙකටම දැම්ම හැකි. ඔයා කැමති තැනකට දාන්න. මම දාන්නම් මේ මෙතෙන්ට. b ලක්ෂයට. b ලක්ෂයට මෙන්න මේ සමීකරණය. b ලක්ෂයට. නේද? එතන ප්‍රවේගය එතකොට බිඳුවයි ඔමේගා වර්ග වතාවක් c වර්ග ඍණ කැපිටල් x කියන්නේ කවුද? කේන්ද්‍රේ ඉඳන් තියෙන දුර. ඔයාලට කේන්ද්‍රේ ඉඳන් තියෙන දුර නිකන් හිතලා ගන්න බැයි නම්. ඔයා හැබැයි දන්නවා මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන්නේ 3a. එතකොට කේන්ද්‍රයට මෙතන ඉඳන් මෙතෙන්ට 5a බෙදීම 3යි. 3a ගෙන් 5a බෙදීම 3 අඩු කරා නම් මට මේ දුර එනවා කියන්නේ තේරෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ කැපිටල් x වෙනකොට මෙන්න මේක ආදේශ ගන්න. මොකද්ද? සිම්පල් x නේ 5a බෙදීම 3 වර්ගය. හරි. ඒතර ඔමේ කැපෙනවා c වර්ග සමානයි. මෙයාව මෙහාට යන්න. එතකොට x කියන්නේ කවුද? කවන්නේ මම දාලා ඉන්නම්. මේ වර්ගය මේක දැන් සුළු කරන්න යන්න එපා පොඩ්ඩක් ඉන්න. x කියන එක නා b ලක්ෂයට x කියන්නේ කැපිටල් සිම්පල් x කියන එක නා ඕවලින් නම් නෙමෙයි න්යා ලේසියෙන්ම ගත්ත හැකි. a ධන 2a කියන්නේ 3a. ඒකට අරකම එනවා 3a ඍණ 5a බෙදීම 3 වර්ගය. වාට එනවා c වර්ග සමානයි මෙතන සුළු කරන්න 3 3 9 9 5 4යි. 4යි a බෙදීම 3 වර්ගය කියලා. c සමානයි දෙපැත්තට වර්ගමූල දාන්න. ධන හොරේ නේද මේ වර්ගය අයින් වෙනවා. 4යි a බෙදීම 3යි. 4යි a බෙදීම 3යි කියලා එනවා. එතකොට c ගේ මාපාංකය ඒ කියන්නේ විස්තරේ මාපාංකය 4යි a බෙදීම 3යි. ඇයි මේ ධන හොරේන කියලා? දැන් කේන්ද්‍රේ ඉඳන් ඔයා මේ පැත්තට ධන කියලා සලකනවා නම් මෙතන ඉඳන් අනිත් පැත්තට විස්තරයක් තියෙනවා. ඒක හරි නෑ. ගොඩාක් දේවල් කියනවා ඕනකටත් වැඩිය කියනවා. හරිද? හැබැයි ඕනකට වැඩිය නෙමෙයි මේ ගානක් හදද්දි මේ ඔක්කොම ඔළුවේ වැඩ කරන්න ඕනේ ඒකට. හරිද? මේකයි. හරි. අපි දැන් මේ විස්තරය වූ ආවර්ත කාලය. ආවර්ත කාලය. ආවර්ත කාලයට සමීකරණයක් තියෙනවා. අර ලේසි බලන්න. ඒක තෝරන සාධනය කරලා ගන්න ආවර්ත කාලය. ආවර්ත කාලය කියන්නේ එක සම්පූර්ණ වටයක් යන ගත වෙන කාලය. දැන් මේක මට ඔයාලට මේකේ වෘත්ත චලිතය අතර සම්බන්ධතාවය ගැන මේව ගන්න නැතුව මට ඒක සාධනය කරන්න බෑ. ඒක නිසා මම කෙලින්ම දාන්නම් t සමානයි 2π බෙදීම ඔමේගා කියලා. මේක ගත්තේ මෙන්න මේ t ට සමානයි ඔමේගා t කියන සමීකරණය. හරිද? එක වටයක් යන්නනේ. එක වටයක් කියන්නේ කෝණය ගත කරන
කෝණික විස්ථාපනය 25. ඔමේගා කියන්නේ ඔමේගාම තමයි. t කියන්නේ ආවර්ත කාලය. t සමානයි 25 බෙදීම ඔමේගා. මේකෙන් නැත්නම් ඔමේගාත් තනි කරගත්ත හැකි. ඔමේගා සමානයි 25 බෙදීම t කියලා. මොකක් අහිත් දන්නේ නැහැ. කැමති එකක්. මෙන්න මේ සමීකරණ මත තියාගන්න. බලයි මොකද්ද මේ කෝණික විස්ථාපනය 25 උනේ කොහොමද කියලා. ඒක තමයි ඔය සරල අනුවර්තී චලිත සහ වෘත්ත චලිතය අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා කියන්නේ. ඒක අන්තිමට අපිට ඕන වෙනවා ගාන කාලය හොයද්දී කියලා දෙන්නම්. හරි බලන්න. මේක එව්වා. එතකොට කාලය හොයමු දැන්. මම මෙන්න මේ කැලල මකනවා මට වැඩක් නැහැ වගේ පේන එක. වැඩක් නැහැ දැන්. ගන්න ඕනේ ටික ගත්තනේ. හරි. මේක දික්කේ වගේ වීඩියෝ එක නම් අවුලක් නැහැ මේ තේරුම් ගන්න. හරි. මෙතනින් පස්සේ මම එනවා මෙහාට. t සමානයි ආවර්ත කාලය කැපිටල් T කියලා ගන්නේ 25 බෙදීම ඔමේගා. 25 බෙදීම 1ට ඔමේගා කියන්නේ මෙන්න මෙයා කවුද? 3g බෙදීම 2a ගේ වර්ගමූලය. එතකොට මේක ඉර යට තියෙන එක උඩට එනවානේ. බෙදීමක් යට බෙදීමක් නෙමෙයි තියෙන්නේ. මෙයා ලිව්වයි 25 වතාවක් 2a බෙදීම 3g ගේ වර්ගමූලය කියලා. අපි ආවර්ත කාලයක් එවුවා. මේකත් නොතේරුණා නම් කමෙන්ට් එකක් දාලා මම මේ කියලා දෙන්නම්. හරි. චූටි මැත්ස් එකක්. මේක තේරෙන්නේ නැති වෙන්න බෑ. ආවර්ත කාලය එවුවා. තව පොඩි කැලලයි තියෙන ප්‍රශ්නේ. ඊට පස්සේ උන් ඔය මේ සමීකරණ දීලා තියෙනවා. x ඩොට් ගේ වර්ගය සමානයි ඔමේගා වර්ග තව c වර්ග දෙන x වර්ග සූත්‍රයේ භාවිතයෙන්. p හි උපරිම වේගය සොයන්න මෙහි c යනු විස්තරය වේ. ඒ ඉහළට යාමේදී p යාන්ත්‍රමින් හරියට. p හි උපරිම වේගය හොයලා දැන් මම ඔමේගා මම පැත්තකින් ලියා ගන්න මට ඕනේ වෙයියා. එතනින් ගත්ත දත්ත. හරියට. ඔමේගා කියන්නේ 3යි මෙතන ලියවනේ. හරියට. ආයෙ ටික මකනවා. හරි. මොකක්ද වෙන්නේ? B සිට O දක්වා ගමන් කිරීමට මේක නෙමෙයි. P හි උපරිම වේගය. මම කලින් කිව්වයට සරල අනුවර්තී චලිතයේ යෙදෙන වස්තුවක් එයාගේ උපරිම ප්‍රවේගයට ළඟා වෙන්නේ කොයි අවස්ථාවේදීද? දෝලන කේන්ද්‍රයේදී. එතකොට අවම ප්‍රවේගය බිඳුවක් එන්නේ විස්තරයේදී. එහෙනම් P කේන්ද්‍රයේ ඇති විට මේව ලියන්න ඕනේ මම මේවට තේරුම් ගන්න ලියන්නේ. P කේන්ද්‍රයේ ඇති විට v x dot max ලැබේ. x dot උපරිම ලැබේ කියලා ලියන්නේ. x dot උපරිම ලැබේ. එහෙනම් බලන්න x dot ගේ වර්ගය සමානයි ඔමේගා වර්ග වතාවක් c කියන්නේ මොකක්ද? මෙයා c වර්ග ඍණ කැපිටල් x වර්ග. මේ මෙතෙන්ට එන්නේ කේන්ද්‍රේ ඉඳන් තියෙන දුර. ඒතකොට කේන්ද්‍රය ඇති විට කේන්ද්‍රේ ඉඳන් කේන්ද්‍රයට තියෙන දුර බිඳුවනේ. එතන බිඳුව කියලා නා. ගණිතමය වශයෙන් උත්තරයක් බලන්න. මේ x dot උපරිම වෙන්න නම් මේ අඩු වෙන කෑල්ල අවම වෙන්න ඕනේ. අඩු වෙන කෑල්ල අවම වෙන්න නම් එයා බිඳුවක් වෙන්න ඕනේ. ගණිතමය වශයෙන් කිව්වා. තියරිටිකලිත් කිව්වා. හරිද? ඒතර බලන්න x dot ගේ වර්ගය සමානයි ඔමේගා වර්ග කියන්නේ මේ තියෙන ඔමේගා 3g බෙදීම 2i. එයාගේ වර්ගය එතකොට 3g බෙදීම 2i. ඔයාලා කලින් ගාන හදාන්න යද්දි තියෙන c වර්ග කියන්නේ c වර්ග කියන්නේ 4a බෙදීම 3 වර්ගය. ඒ කියන්නේ 16ක් a වර්ග බෙදීම 9යි. හරිද? කැපිටල් x ගේ වර්ගය කියන්නේ බිඳුවේ වර්ගය. එතන වාට එනවා 3g බෙදීම 2a වතාවක් 16යි a වර්ග බෙදීම 9 කියලා. a වර්ගෙට එකක් කැපෙනවා 16ට කැපිලා 8ක් ඉතුරු වෙනවා. මෙතන 3යි. වාට එතකොට එනවා 8ක් g a බෙදීම 3යි කියලා. x dot ගේ වර්ගය. මේ කවුද x dot max මෙයා බිඳුවක් වුණ ගමන් මෙයා max වෙනවා. x dot ගේ max මම වර්ගය දන්නේ වර්ගමූලය යහගත ධන හෝ ඍණ 8යි g a බෙදීම 3 වර්ගමූලය. ඇයි ධන හෝ ඍණ කියලා? දැන් කේන්ද්‍රයට එන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. පල්ලෙහාට යද්දිත් කේන්ද්‍රය පහු කරගෙන යනවා. උඩට එද්දිත් කේන්ද්‍රය පහු කරගෙන යනවා. දිශා දෙකක් තියෙනවා. එතකොට එක දිශාවක් ධන කියලා ගත්තොත් අනිත් දිශාව ඍණ කියලා එනවා. ඒකයි මේ ධන හෝ ඍණ කියලා දෙකක් තියෙන්නේ. හරි. එතකොට ඊට පස්සේ එනවා මේ p යාන්ත්‍රමින් ඕට ළඟා වෙන බව පෙන්වන්න කියලා. එය ඉහළට යාමේදී දැන් අපි හෙව්වා p උපරිම වේගය ඊට පස්සේ කියනවා එය ඉහළට යාමේදී p යාන්ත්‍රමින් ඕට ළඟා වෙනවා කියලා පෙන්වන්න.
ඕක යන්නේ මෙතනින්. P ඉහළට යනකොට මෙයා යාන්තමින් ඔය කියන්නේ O වෙතට යද්දිම මෙයා නතර වෙනවා. යාන්තමින් තමයි ගිහිල්ලා අර අල්ල ගන්න බැරුව කියන අත ගෑවිලා ආයනවා කියන්නේ. අනේ ඔය යාන්තමින් යනවා. හරි. එතකොට මොකද්ද ගන්න පුළුවන්? බලන්න මේ මෙතනින් පස්සේ තන්තුව බුරුල් වෙනවා. තන්තුව බුරුල් වෙලා මෙයා යන්නේ ගුරුත්වය යටතේ. ගුරුත්වය යටතේ සිරස්චලිතය සිදු කරන්නේ. එතකොට එතෙන්ට දාන්න වෙන්නේ සාමාන්‍ය චලිත සමීකරණය. සමාන යොටි දාන ආන් ඒ වගේ සාමාන්‍ය චලිත සමීකරණ දාන්න වෙන්නේ. එතකොට ඒක දාන්න නම් ඔයාලට தත්ත්වයක් අවශ්‍යයි. දැන් යාන්තමින් මෙතෙන් ළඟා යනවා කියලා පෙන්වන්න නම් අපි කියන්න ඕනේ මෙයා මෙතෙන්ට යද්දි මෙයාගේ ප්‍රවේගය බිඳුවක් වෙනවානේ කියලා. ඒ කියන්නේ මෙතන ඉඳන් ඒ දුරක් යද්දි මෙයාගේ ප්‍රවේගය බිඳුවක් වෙනවා කියලා. එහෙම කියන්න නම් අපි එතන දුර දන්නවා මේ ගුරුත්වජ ත්වරණය දන්නවා. හරි. මෙතනදී ප්‍රවේගය දැනගත්තා නම් හරි. එතනදී ප්‍රවේගය හොයන්න පුළුවන්. ක්‍රම දෙකකට. හරි. ශක්ති සංසිති ඕනේ. හරි. කෙලින්ම මෙතන ශක්ති සංසිතිය යන උඩින් ගෑගෙන දැන් මේ පල්ලෙහාට 2AG නම් ආයේ උඩට එද්දි මෙතෙන්ට තියෙන 2AG ගේ මූලෙම තමයි. තේරෙනවද? ආයේ මේ අමුතුවෙන් හොයා ඉන්න එපා වෙලා නැති ගන්න එපා. එහෙම ගන්න බය වෙන්නත් එපා. හරි. අනේ යාලා හදලා නැති හින්දා ලකුණු දෙන්නේ. එහෙම බෑ. හරි. තියරියක් එක. ශක්ති සංසිති නියමයෙන් අනුව P ගේ උඩට යද්දිත් මෙතන ප්‍රවේගය 2AG ගේ මූලය වෙනවා. හරි. හරි. එතකොට මේ වැඩක් තියෙනවා. මේකටත් තියෙනවා. මේක නම් පස්සේ ඕන වෙයි. කාලේ ගන්න එකේ තියෙනවා. ඒක නිසා මම මේක මකන්නම්. හරි. x මාස් x ප්‍රවේග උපරිම හෙව්වනේ. හරි. දැන් බලන්න. මම මෙතන ලියන්න ශක්ති සංස්ථිති නියමයට අනුව මොකද වෙන්නේ? A හිදී ඉහළට යන ප්‍රවේගයත් A හිදී ඉහළට ප්‍රවේගයත් මොකද්ද? 2GA ගේ මූලයම වේ. හරි. මොනවාක තියරියක්. ශක්ති සංස්ථිති නියමයට අනුව තියරියක් කියන්නේ දන්න තියරියකින් ගත්ත කෑල්ල. ඔකට හදන්න ඕනේ නැහැ ආයේ. ඊට පස්සේ යාන්ත්‍රමින් ඕයද ළඟා යනවනේ. හරි. ඕහිදී ප්‍රවේගය. හරි. ඕහිදී ප්‍රවේගය v0 යයි ගනිමු. එහෙනම් මම ඉහළට දානවා මොකක්ද දාන්නේ? ඉහළට දානවා මම. ප්‍රවේගය දන්නවනේ. v වර්ග සමානයි u වර්ග ධන 2as. චල සමීකරණය v0 ගේ වර්ගය සමානයි u වර්ග කියන්නේ මෙතනදී ප්‍රවේගයේ වර්ගය. ඒ කියද 2ga. එයාගේ වර්ගය 2ga. 2ga ගේ මූලය වර්ගය 2ga. ඍණ දානවා පල්ලෙහාට තරණේ තියෙන ඉඳලා. G කෙනෙක් කෙනාට ඍණ නෙන්නේ. දැන් ඉහළට සමීකරණ දාතේ G තියෙන්නේ පල්ලෙහාටනේ. මම එයාව අරන් මනෝමයෙන් මෙතනට සුළු කරා. A කිය S කියන්නේ ඉහළට තියෙන දුර. A. ඒකට වඩනවා 0යි කියලා. v0 ගේ වර්ගය 0. ඒකට v0 සමානයි 0යි කියලා එනවා. එහෙනම් මොකක්ද වෙන්නේ? එහෙනම් O වෙත යාන්තමින් යාන්තමින් ළඟා වේ. හරි මෙච්චරයි. ඊට පස්සේ දෙනවා කාලය හොයන්න. B සිට O දක්වා ගමන් කිරීමට පීට ගත වන මුළු කාලය මෙන්න මේක බව පෙන්වන්නලු. හරි. ඒතර ඕක පොඩ්ඩක් දැන් බලන්න අවධානයෙන් අහගන්න. හරි. හරි ඈ. දැන් මම මෙන්න මේක මකනවා. හරි. මෙතනදී ඔයත ළඟ යන කාලේ ඇවි. නෑ මකනවා. මට මෙයාත් වෙලන්නේ මම මෙයාත් මකනවා. මෙයා මට ඕන වෙයිද? ඔව් තියමු. බලන්න. මේ තියෙන්නේ මොන ආවර්තකාලද කියන්නේ? මෙතන ඉඳන් මෙහාට ගිහිල්ලා මෙහාට එනකද නෑ නෑ. හරි. මේ තියෙන්නේ මේ සරල අනුවර්තීය චලිතය සම්පූර්ණයෙන් එක වටයක් ගියා නම් ගතවන කාලය. සරල අනුවර්තීය චලිතය සම්පූර්ණයෙන් එක වටයක් යනවද? හිතන්නකෝ මේ පල්ලෙහා ඉඳලා යනවා කියලා. කියනවා වෙන්නේ. ඔව් මේ තියෙන්නේ B සිට O දක්වා ගමන් කිරීමේ. හරි. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙහාට යද්දි ගතවන සම්පූර්ණ කාලය. හිතන්නකෝ එහෙනම් මෙතන තියලා ඇතෑරියා කියලා කොහොමද? එතකොට ගතවන කාලය මෙන්න මේක බව පෙන්වන්න කියලා කියනවා. ඒක පෙන්වන්න නම් බලන්න ඔයා මේ තන්තුව ඇදී පවතින තාක්කල් මෙයා සිදු කරන්නේ මොකද්ද? සරල අනුවර්තීය චලිතයක්. තන්තුවෙන් පස්සේ ගුරුත්වය යටතේ. මෙතන ඉඳන් මෙතෙන්ට යන්න ගතවන කාලය වෙනම හොයන්න ඕනේ. මෙතෙන් ඉඳන් මෙතෙන්ට කාලය වෙනම හොයන්න ඕනේ. මේක හොයන එක නම් ලේසි. මේකත් ලේසි. හරි. හැබැයි ඒක හොයන්න ඕනේ සරල අනුවර්තීය චලිතය දැනුනේ. හරි. බලන්න.
මෙන්න මේ සෑම සරල අනුවර්තී චලිතයකටම සෑම සරල මේ හිතන්නකො සරල අනුවර්තී චලිතයක් කියලා. ඔක්කොම කලින් ඉන්න. මම වෘත්තයක් කියලා හිතන්න. මම වෘත්තයක්. නෑ මේක තමයි මේකේ කෝ එක. මේක තේරුනොත් එහෙනම් මුළු පාඩමම තේරුම්. හරි. බලන්න. මේ තියෙන්නේ වෘත්ත චලිතයේ අංශුව යෙදෙන ට්‍රැක් එක. චලිතයේ යෙදෙන ට්‍රැක් එක මාවත. මේ තියෙන්නේ මේ සරල අනුවර්තී චලිතයේ අංශුව මේ චලිත වෙන මාවත. හරි. ඔය දෙන්නගේ සම්බන්ධතාවයක් තියෙනවා. මෙන්න මෙහෙම. කියන්නේ හිතන්නකො මෙන්න මේ අංශුව කෙරවල තියෙනවා කියලා. මෙන්න මෙයා තමයි අංශුව. හරි. මෙයා මෙන්න මෙහෙම වෘත්ත චලිතයේ යද්දී හරි. මෙන්න මෙහෙම වෘත්ත චලිතයේ එක වටයක් ගිහිල්ලා එද්දී මෙන්න මේ සරල අනුවර්තී චලිතය මෙහාට ගිහිල්ලා මෙහාට එනවා. තේරෙන්නේ නැති. එක වටයක් ගිහිල්ලා එද්දී මෙයාත් මෙහාට ගිහිල්ලා මෙහෙම එනවා. ඒක කොහොමද එහෙම වෙන්නේ? මෙන්න මේ අංශුව හරි. මෙහෙම යනවානේ. හිතන්න මම මේ රැන්ඩම් අවස්ථා කිහිපයක් අඳින්නම්. හරි. බලන්නකෝ. බලන්න. මේක මේ මෙහෙම මෙතන ඉඳන් මෙතෙන් ගියාම වෘත්ත චලිතය අංශුව එයාට අනුරූප සරල අනුවර්තී චලිතය අංශුව තියෙන්නේ මෙන්න මෙතන. මම යා නිල් පාටින් අදින්නම්. හරි. එතකොට මෙයා මෙතන උඩ මුදුනටම ගියාම එයාට අනුරූප සරල අනුවර්තී චලිතය තියෙන්නේ එයාගේ කේන්ද්‍රයේ. දැක්කද? හරියටම ලම්බකයි. හරිද මෙන්න මේක? ප්‍රලම්බ ප්‍රක්ෂේපණය කියලා කියන්නේ. කියන්නේ හෙවණැල්ල වගේ. උඩින් ටෝච් එකක් ගැවුවොත් හෙවණැල්ල වගේ. මෙතන ගියාම මෙතන තියෙන්නේ. මෙතෙන්ට අදාළව මෙතනම. ඒ කියන්නේ කෙරවලට ඇවිල්ලා. බලන්න. මෙහෙම. ඒ කියන්නේ එතකොට මෙතන. තේරෙනවනේ? ඒක මෙතෙන්ටම නෙන්නේ මම එකම තැන ලිව්වේ. හරිනේ. හරි. එතකොට බලන්න මේ වෘත්තාකාර චලිතයේ දෙන අංශුව ඒකාකාර වෘත්තාකාර චලිතය කියන්නේ. කෝණික ප්‍රවේගය ඒකාකාරයි. හරි. ඔමේගා කෝණික ප්‍රවේගයෙන් චලිත වෙනකොට මෙයා ඒකාකාරී වුණේ යන්නේ. හැබැයි මෙයාගේ හෙවණැල්ල ඒකාකාරීව දැනන්නේ. මේ තිරස් හරියන් වල හරි මේ ප්‍රවේගයට මේ ප්‍රවේගය සමාන වෙනවා. එතකොට මේ අවස්ථාවේදී එයා ප්‍රවේගය වැඩියෙන් යනවා. මෙන්න මේ සිරස් අවස්ථාවල මෙයා උඩට ගියාට මෙයාගේ හෙවණැල්ල එකම තැන තියෙනවා වගේ තමයි පේන්නේ. මේක හොඳට තේරුම් ගන්න හරි. මේ හෙවණැල්ල එකම තැන තියෙනවා වගේ තමයි පේන්නේ. එතකොට මේ අවස්ථාවල මේක හිමීට යන්නේ. හරි. ආයි මෙහාට යන්න යන්න තමයි වේගය වැඩි වෙන්නේ. ගිහිල්ලා හරියටම මේ අවස්ථාවේදී මේක තිරස් වෙනවනේ. එතකොට ඒ අවස්ථාවේදී මේ ප්‍රවේගයත් උපරිම වෙනවා. එතකොට මේ අවස්ථාවේදී මෙයාගේ විභේදනය උපරිම වෙන්නේ, තිරස් විභේදනය උපරිම වෙන්නේ. තේරෙන්නේ නැති. එතකොට මෙතන ෂණික නිශ්චයතාවයටපත් වෙනවා කියන්නේ මේ වෘත්තාකාර චලිතයේ දෙන අංශුව නතර වෙනව නෙමෙයි. එයා සිරස් හොයන්නේ එතනදී. සිරස් යනකොට එයාගේ හෙවණැල්ල නිකන් එකම තැන තියෙනවා වගේනේ පේන්නේ කියන්නේ. තේරෙනව නේද? තේරෙන්නේ නැති. හරිම සරල දෙයක්. තේරුම් ගන්න. ඒකින්ද මෙන්න මෙයා අපිට එහෙම නිකන් මෙයාගේ කාලේ හොයද්දී මේ අතරමැද කාලවල හොයද්දී සරල අනුවර්ත චලිතේ අපිට පාවිච්චි කරන්න වෙනවා මෙන්න මේ ඒකාකාරී ප්‍රවේගයෙන් යන ඒකාකාරී කෝණික ප්‍රවේගයෙන් යන වෘත්තාකාර චලිතේ පාවිච්චි කරන්න වෙනවා අපිට. ඇයි මේකේ චලිතය ඒකාකාරී නැහැ. අපි දන්නේ කොහොම වෙන්නේ කියලා. ඒකට අනුරූප වෘත්ත චලිතය සලකලා තමයි අපිට මෙයාගේ කාලවල හොයන්න වෙන්නේ. කියන්නේ මෙන්න මේ වගේ හරිද? දැන් හිතන්නකෝ දැන් ආවර්ත කාලය කියන්නේ සම්පූර්ණ එක වටයක් යන ගත වෙන කාලය කියලා මම කිව්වනේ. කෝණේ 2π කියලා ගත්තේ මෙන්න මේ හේතුවට. එක වටයක් මෙයාගේ ගත වෙන කාලයම තමයි මෙයාට මෙහෙට ගිහිල්ලා මෙතෙන් දෙන්න යන ගත වෙන කාලය. තේරෙනවනේ? හරි. හරිම සරලයි. හරිද? දැන් බලන්න මේ දැන් උදාහරණයක් විදිහට ගමු. බලන්න මම කියලා දෙන්නේ කියලා. හරි. මේකේ උත්තරයි තියෙන්නේ. මේක තේරුම් ගන්න මේකේ උත්තරයි තියෙන්නේ. හරි. එතකොට අපි මෙයාගේ කාලේ හොයනවා වෙනකොට මෙන්න මෙයාගේ කාලේ හෙව්වේ. මම මේ දැන් කියන්න ගියේ මේ එක වටයක් යන ගත වෙන කාලය කීයද? 2π නෙමෙයි. මේ 2π බෙදීම මම ඒ කියන්නේ t ආවර්ත කාලයනේ. එතකොට ඔයාලට ගත්ත හැකි මෙතන ඉඳන් මෙතෙන්ට යන ගත වෙන කාලය. ඒ කියන්නේ චලිතෙන් භාගයක්. හරියට මේ චලිතෙන් භාගයක්. ඒ කියන්නේ මෙතන t සමානයි 0යි. t සමානයි 0යි. කාලය t සමානයි 0යි. මෙහෙම ගිහිල්ලා ආයි මෙතෙන්ට එද්දි සම්පූර්ණ වටයක් ඇද්දි t සමානයි කැපිටල් T වෙලා නේද? මේ ආරම්භක කාලය, මේ අවසාන කාලය. ඊට මෙහාට යනවා කියලා හිතන්නකෝ. එතකොට මෙතන t සමානයි 0යි මෙතනදී ආයි ගිහිල්ලා එද්දි t සමානයි කැපිටල් T වෙලා ආවර්ත කාලය වෙලා. මේ වෘත්තාකාර චලිතයෙන් මෙතන භාගයක් එද්දි මෙතනට t සමානයි කැපිටල් T බෙදීම 2යි. කාලක් එද්දි t බෙදීම 4යි. t සමානයි. මෙතෙන්ට එද්දි t බෙදීම 4 ඒවා 3ක්. ඒ කියන්නේ t සමානයි 4යි t බෙදීම 3යි t බෙදීම 4යි.
හරිය. එතකොට මෙතෙන්ට එද්දී මේ හරි මැදට එද්දී හරි. ඒ කියන්නේ මේ වෘත්තාකාර චලිතේ නම් මෙතෙන්ට එද්දී මේ t සමානයි t බෙදීම 8යි. හැබැයි එයාට අනුරූප සරල අනුවර්තී චලිතේ අංශුව තියෙන්නේ තාම මේ කෙරවල ළඟ. හරි මැද නෙමෙයි. ඒකට ඔයාට කියන්න බෑ මෙන්න මෙතන කාලේ t සමානයි t බෙදීම 8යි කියලා. මේක වැරදි. එහෙම කියන්න බෑ. ඒක නිසා තමයි මේ අතරමැද, ඒ කියන්නේ මේ වගේ මෙතන ඉඳන් මෙතෙන්ට යන ගතන කාලේ. ඒ වගේ අතරමැද කාලයන් හොයද්දී ඔයාට වෙනවා පාවිච්චි කරන්න මෙන්න මේ වෘත්තාකාර සීන් එක. හරි. 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 මේක දෙකට බෙදලා තිබ්බට අංශ 45 45 මේක දෙකට බෙදලා නැහැ. ඒකයි ප්‍රශ්නේ. තේරෙන්නේ නැති කීප එක මේ කලේ ඉගෙනගෙන තියෙනවා නම් ඔයාලට හොඳටම තේරෙන්න ඕනේ මේක මෙච්චර කවුරුත් ඉස්සර ගන්න නැහැ. හරි. 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 එහෙනම් කොහොමද කාලේ හොයන්නේ? හරි. හිතන්නකෝ අංශුව මම ඒක වෙනම කැලලකින් ගන්නවා. දැන් මේක නෝට් එකක් දාගන්න නැත්නම් මේ ඔළුවේ තියාගන්න. වෘත්තාකාර කියන්නේ භාගයක් අඳිනවා. වෘත්ත භාගයක්. වෘත්ත භාගයට කලින් සරල අනුජාතිය පතයක් අඳින්නකෝ. මෙන්න මෙයා හරි. මෙන්න මෙතනින් චලිතය පටන් අරගෙන මේ මැයිල මෙන්න මෙතෙන්ට එනවා කියලා හිතන්නකෝ. මෙතෙන්ටත් එපා. මේ මෙතෙන්ට එනවා කියලා හිතන්නකෝ. මෙතන ඉඳන් මෙතෙන්ට එන්න ආපු කාලය අහනවා. අපිට ඒක කියන්න බෑ එහෙම කෙලින්ම. මෙන්න මෙයාට වෘත්තයක් අඳිනවා. වෘත්ත භාගයකුත් ඇති කාලකුත් ඇති. මෙන්න මෙතන තමයි වෘත්ත භාගය. මෙතනින් තමයි t සමානයි 0යි. මෙන්න මෙතනදී t සමානයි t නෝට්. t නෝට් හොයන්න කියන්නේ. එතකොට ඔයා කරන්නේ මෙන්න මෙයාට අදාළ අනුරූප වෘත්ත චලිතය අංශය කොහෙද තියෙන කියලා බලනවා. හරි. කොහෙද තියෙන කියලා බලලා මේ එන්න මෙහෙම එයා වෘත්තාකාර ඒ කියන්නේ වෘත්ත චලිතයේ යෙදුණු අංශුව සිදු කරපු කෝණික විස්ථාපනය. මෙයා θ කෝණික විස්ථාපනය හොයාගන්නවා. කෝණික විස්ථාපනය කියන්නේ θ නේ. θ හොයාගන්න පුළුවන් අනුපාත ඇසුරෙන්. sin ඉන්නස් cos ඉන්නස් එහෙම හොයාගත්ත හැකි. එතකොට ඒව කොහොමද ගන්නේ? ඔයා මෙන්න මේ පාදවල වල දිග දන්නවා. මේ කවුද ආරයනේ. මෙයා ආරය. එතකොට මෙන්න මේ දිග දැනගන්න පුළුවන්. ඉතින් ගානේ කියනවනේ මෙතන ඉඳන් මෙච්චර දුරක් ආව කියලා. එතකොට මෙයාගේ ආරය කීයද සමාන වෙන්නේ? ආරය සමාන වෙන්නේ විස්තරයට. ඇයි විස්තරයට සමාන වෙන්නේ? මේ තියෙන කේන්ද්‍රය ඉඳන් ගිහලා තියෙන උපරිම දුරනේ. එතකොට වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවේ අරය කියන්නේ සරල අනුවර්ති චලිතයේ විස්තරයට. තේරුම් ගන්න මේ එන මහන්සි මේක කියලා දෙන්න. හරි. එතකොට විස්තරය සහ මෙන්න මේ දුරවල් ඇසුරින් මේ කෝණ හොයාගත්ත හැකි ගැළපෙන උත්තරේ තියෙන විදිහ අනුව. හරි ඈ. හරි. අඹෝ. දැන් බලන්න. මම මෙන්න මේ සරල අනුවර්ති චලිතයේ සිරස් එකක් ඒ වුණාට මම ඒක තිරස් විදියට ඇඳ ගන්නවා. මට සිරස්වත් ඇඳ හැකි. හරි. ඒ වුණාට මම මෙන්න මෙහෙම ඇඳ ගන්නවා. දැන් මෙතන එතකොට මෙතන තමයි B ලක්ෂය තියෙන්නේ. මෙන්න මේ B ලක්ෂය. එතකොට මෙතනද A ලක්ෂය තියෙන්නේ. ඒක එහෙම වෙන්න බෑ. හරි. එහෙම කියන්න බෑ බලමු. දැන් මෙතනට 5යි A බෙදීම 3යි. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර අපි ගත්තා විස්තරයට 4යි A බෙදීම 3යිද? බලන්න 4යි 5යි 4යි 9යි. ඔව්. 4යි A බෙදීම 3යි. මෙන්න මේ දුර. සෝරි මෙතන නෙමෙයි. කේන්ද්‍රයේ ඉඳන් මෙන්න මේ කේන්ද්‍රය. මෙන්න මෙතන කේන්ද්‍රය. කේන්ද්‍රයේ ඉඳන් විස්තරයට තියෙන දුර, ඒ කියන්නේ මේ B ලක්ෂයට තියෙන දුර 4යි A බෙදීම 3යි කියලා ගත්තා. හරි. එතකොට මේ පැත්තට විස්තරය 4යි A බෙදීම 3යිම තමයි. මෙන්න මෙච්චරක් යනවා. 4යි A බෙදීම 3යි. එච්චර දුරක් යන්න බෑ. මෙන්න මේ දුර කීයට සමාන වෙන්නේ? 2යි A ගෙන් 4යි A බෙදීම 3 කඩු කරන්නකො. 2යි A ගෙන් 4යි A බෙදීම 3 කඩු කරනවා 3 2 6යි. එතකොට 2යි A බෙදීම 3යි. 2යි A බෙදීම 3යි ඇවිල්ලා තියෙන්නේ. ගිහිල්ලා තියෙන උඩට. එතනින් පස්සේ සරල අනුවර්ති චලිතයක් නෙමෙයි. තන්දුව බුරුල් වුණාට පස්සේ හොඳට මතක තියාගන්න සරල අනුවර්ති චලිතයක් නෙමෙයි. එතකොට ආව හොයන්න ඕනේ මෙන්න මේ වගේ එකක්. එතකොට මෙතන දේ තියෙන්නේ නෑ නෑ. මෙන්න මේ වගේ තැනක. හරිද? මේ තියෙන කේන්ද්‍රය, මේ තියෙන කේන්ද්‍රය මම යාට ABC C කියලා දාගන්නවා කේන්ද්‍රයට. හරි. මෙතන C. මෙතන C. හරි. ඒ ලක්ෂය තියෙන මෙතනද නැහැ. මෙන්න මේ වගේ තැනක. හරි. මෙයාගේ විස්තරය, ඒ කියන්නේ අරය 4A බෙදීම 3යි. හරි. ඔහොම තියෙනවා. එතකොට මෙන්න මෙහෙම ඇවිල්ලා කේන්ද්‍රයක් පාස් කරන් මෙන්න මෙතෙන්ට එනවා. මෙතන දුර කීයද? 2යි A බෙදීම 3යි. එතකොට මෙන්න මෙයාගේ වෘත්තයක් අන්තොත් එහෙම මෙන්න මෙහෙමයි. එයා සිදු කරලා තියෙන මේ අංශු මෙතෙන්ට අදාළ කොහෙද තියෙන්නේ? හරියටම යාට උඩින්. මේ ගොඩක් තියෙන වීඩියෝ එකේ. හරි. බලන්න. අනිවාර්යෙන් බලන්න මේක එකක්වත් ස්කිප් කරන්න එපා. මේ පුළුවන් තරම් කට්ටියට යන්න මේක හැමලම එක ඔළුවේ තියෙනවනේ මේ පාර ගාන හදන්න. හරිද? මම ගාන දැකලා නෙමෙයි ගිය පාර ගාන අනුව මේ පාර ගානත් එහෙම සංකීර්ණ එකක් කරයි. අනේ නැතත් මේක ගොඩක් ඔළුව හැදෙනවාද මේකට?
ඒක නිසා මේක දැනගන්න. එතකොට මෙයා මෙතෙන්ට එද්දි අංශුව මෙතන ඉඳන් මෙතෙන්ට වෘත්තාකාර චලිතය දෙන අංශුව එද්දි එයා සිදු කරලා තියෙන කෝණි විස්ථාපනය හොයාගත්තේ මෙන්න මේක. මෙන්න මේ කෝණේ එයා සිදු කරලා තියෙන්නේ. මේ කෝණය එහෙම අපිට හොයන්න බෑනේ. හරි. හැබැයි අපිට මෙන්න මෙයා හෙව්වේ. කොහොමද? මෙයාගේ දුර දන්නම 4යි a බෙදීම 3යි කියලා. කාගේද? මේ අරය. මෙන්න මේ දුර. මෙන්න මේ දුර ඕනේ. ඒ දුර දන්නවා. මෙන්න මේ දුරක් දන්නවා. මට මෙන්න මේ කෝණේ හොයාගත්තා. මම එයා θ කියලා ගන්නවා. එයා θ. එයා දන්නවා නම් 180 නැත්නම් 5 කින් මෙන්න මේ t අඩු කරලා මට මෙන්න මෙයා ගත්ත හැකිනේ. අංශයක් ගන්න එපා ඩේගින් ගන්න. හරිද? එහෙනම් මම එයා හොයාගන්නවා. උත්තරේ මොනවද තියෙන්නේ? උත්තරේ cos θ sin θ නෑ. සමහර ගණන් වල sin inverse cos inverse ගගා තියෙනවා. එතකොට ඔයා ගැලපෙන අනුපාතයක් තමයි ගන්න ඕනේ θ ට. හරි? ඒ කියන්නේ මෙතන මේ පාද හොයාගෙන sin ට cos ද ඒක බලලා ගන්න. මෙතනින් මම ආයේ මේ පාද හොයවා දඟලන්නේ cos θ ගන්නවා ගැලින්ම ලස්සන කෝණයක් එයි උත්තරේ sin inverse cos inverse නැති හින්දා. 2යි a බෙදීම 3 බෙදන්න ඕනේ 4යි a බෙදීම 3. මේ තුනට මේ තුන කැපෙන මේ ඒට මේ කැපෙන 1ට 2 4 කැපිලා 1යි 2යි කියලා එනවා. ඒතකොට cos θ සමානයි භාගයයි කියලා එනවා. cos θ භාගයක් වෙන්නේ cos 60 දී. ඒ කියන්නේ cos 5 බෙදීම 3යි මේවා රේඩියන් වලින් දාන්න θ සමානයි 5 බෙදීම 3යි කියලා එනවා. මෙයා 5 බෙදීම 3යි නම් මෙන්න මෙයා කීයද? ඈ මේ 60යිනේ. එහෙනම් මෙයා 120යි. 2යි 5 බෙදීම 3යි. මෙයා 5 බෙදීම 3 නම් මෙයා 2යි 5 බෙදීම 3යි. හරි. හරි. එතකොට ඔයාට මෙතන ඉඳන් මෙතෙන්ට එන්න ගත වුණ කාලය t1 කියලා ගන්නවා. හරි. t සමානයි 0යි t සමානයි t1. එතකොට මෙතන t සමානයි t1. එකම කාලෙනේ. එවනල්ලනේ. හරි. එතකොට මේ කාලය වන්නේ කොහොමද? t ට සමානයි ඔමේගා t. මෙන්න මේ වෘත්තාකාර චලිතය දෙන අංශවල මෙන්න මේ සමීකරණ දානවා. s සමානයි ut වගේ. බලන්න. s සමානයි ut නේ රේඛීය චලිතය. එතකොට මෙතනදී s කියන්නේ කෝණීය විස්ථාපනය වෘත්තාකාර චලිතය. u කියන්නේ ඔමේගා. t කියන්නේ කාලය. මෙන්න මේ සමීකරණ දානවා. t ට කියන්නේ එතකොට 25 බෙදීම 3යි. ඔමේගා කියන්නේ 3g බෙදීම 2i. 3g බෙදීම 2i ගේ මූලය t කියන්නේ t නෝට්. t නෝට් සමානයි 2i 5 බෙදීම 3යි. මෙයා එහා පැත්තට යන්න. 2i බෙදීම 3ig ගේ මූලය. හරි. t නෝට් හෙව්වා. මෙයාද හොයන්න කියන්නේ. දැන් අපි දැන් හෙව්ව මෙතන ඉඳන් මෙතෙන්ට යන්න ගතන කාලේ. මෙතන ඉඳන් මෙතෙන්ට යන්න ගතන කාලෙත් හොයන්න ඕනේ. හරිම ලේසි ගානේ අවසාන ඉන්නේ. එන සතුටුයි. යන්න එපා. තව කෑල්ලක් තියෙනවා මේ ඒක මම 2023 ගානදී කියලා දෙන්නම්. මේ පාර එන්න ඉඩ තියෙනවා ගොඩක්. හරිද? මේ පාර එන්න ඉඩ තියෙනවා ගොඩක්. මේ මොකද්ද? ශක්ති සංස්ථිති නියමයේ භාවිතයෙන් සරල අනුවර්තීය චලිතයක යෙදෙන බව පෙන්වන්න. ශක්ති සංස්ථිති නියමයේ භාවිතයෙන් සරල අනුවර්තීය චලිතයක යෙදෙන බව පෙන්වන්න කියන එක මේ පාර එන්න ඉඩ තියෙනවා. ඇයි ඒ ගිය පාර මේ ශක්ති සංස්ථිති නියමයේ භාවිතයෙන් ඔයාලට හොයන්න කියලා තිබ්බ ලැම්ඩා. එතකොට ඔයා දැනගන්න ඕනේ මේ පාර ශක්ති සංස්ථිති නියමය මේකට ගොඩක් තැන්වල පාවිච්චි කරන්න වෙනවා කියලා. හරි බලන්නකෝ. හරි. දැන් අතන ඉඳන් අතෙන්ට යන ගතන කාලෙනේ. ඒක නම් සරලයිනේ. කොහොමද? ඉහළට ඒක T2 කියලා ගන්න. A සිට O දක්වා චලිතයට ඉහළට දාන්නම් මම මොකද්ද? v සමානයි u ධන ඇටි. v කියන්නේ බිඳුවයි කියලා අපි හොයාගත්තා. u කියන්නේ 2ag ගේ මූලය ධන නෙමෙයි sorry ඍණ g පල්ලෙහාට විතරනේ T2 කියලා ගන්න. එතකොට T2 සමානයි මේක තනි කරාම වෙනවා 2ag ගේ මූලය බෙදීම g කියලා. g ඇතුළට යද්දි g වර්ගයක් එනවා. එතකොට g ට g කැඩිලා 2a බෙදීම g ගේ මූලයක් කියලා එනවා. T2. මුළු කාලය b වල ඉඳලා b සිට o ට මුළු කාලය සමානයි t1 ධන t2. t1 කියන්නේ මෙයා 25 බෙදීම 3 වතාවක් 2a බෙදීම 3යි g ගේ මූලය ධන t2 කියන්නේ 2a බෙදීම g ගේ මූලය. උත්තරේ හරි. පෙන්වන්න තියෙන්නේ මොකද ඒක පෙන්වන්න තියෙනවා. ඒකේ ag ගේ මූලය එළියට ගන්න තියෙනවා. මම එහෙනම් 2a බෙදීම g ගේ මූලයක් එළියට ගන්නවා. එළියට ගන්න මොකද්ද 2a බෙදීම g ගේ මූලයක්. එතකොට ඔයාලට ඇතුළේ එනවා 25 බෙදීම 3යි මූල 3 ධන 1 කියලා. ඔයාලට උත්තරේ තියෙන්නේ මෙතන 3යි මූල 3කුත් එළියට ගන්න එහෙනම්. නේ මෙතන 3යි මූල 3 නෑනේ. ඒකත් එළියට ගන්න. එතකොට එකයට 3යි මූල 3 වතාවක් 2යි a බෙදීම g ගේ මූලය 25 වතාවක් මෙතන එහෙම එකක් නෑනේ යට. ඉන්න උඩට ಗುಣ කරන්නේ මේකකින්. හරි. මෙන්න මෙයා මූල 3 නම් එතකොට දැන් මේ 3යි කියලා. එතකොට 3 ඇතුළට දාපුවම 9යි
3 වර්ග 9යිනේ. 9 වරක් 3 27යි. මෙතන එනවා 2a 2a බෙදීම 27යි g ගේ මූලය වතාවක් 2π දන 3යි මූල 3යි කියලා. අම්මෝ. ඒක හරිද? ඉවරයි. ගාන ඉවරයි. හරි. එතකොට අර ශක්ති සංසිඳන නියමයේ භාවිතයෙන් මේ මොකද්ද? ශක්ති සංසිඳන නියමයේ භාවිතයෙන් සරල අනුවර්තී චලිතයක් බව පෙන්වීම. ඒ කියන්නේ අර x ඩබල් ඩොට් සමානයි ඍණ මේක වර්ග x කියන සමීකරණය පෙන්වන්න ඒක මම 23 ගානත් එක්ක කියලා දෙනවා. 23 ගානත් මම ටක් ගාලා හදාගෙන යනවා. එතන සරල අනුවර්තී චලිතය බව පෙන්වන්න කියන කෑල්ලට එහා පැත්තේ මම මේකම කොහොමද ශක්ති සංසිඳන නියමයේ භාවිතයෙන් හදන්නේ කියන එක කියලා දෙන්නම්. ඉවරයි. මේක හැමෝටම ෂෙයා කරන්න. මේක හැන වටින වීඩියෝ මහන්සිලා කරේ. මේ හරිනම්